රෙකෝඩින් එක නැවත අහලා ඒ හරහා සම්බන්ධ වෙන්න පුළුවන් වෙනවා. හරි. රයිට්. මට කවුරු හරි චූටි chat එකක් දාන්නකෝ මාව මේ ඇහෙනවද කියලා. අල්ලපු ගෙදර බල්ලෙක් කෑ ගහනවා. මාව හොඳින් ඇහෙනවද කියලා බලන්න චුට්ටක් කවුරු හරි chat එකක් දාන්න සර් ඇහෙනවා කියලා. ඔව් සර්. රයිට්. thank you. අපි ටික දෙනයි ඉන්නේ. ඒ නිසා මේ ඉතින් මං හැමෝගෙම ඉල්ලා සිටිනවා අපි අර සුහද ක්ලාස් එකක් වගේ ඔබ දන්නේ නැති දෙයක් තියෙනවා නම් මගෙන් අහන්න. මං හිතනවා රට පුරාම අය මෙතන සම්බන්ධ වෙලා ඉන්නවා. ගොඩක් අය මම දැක්කා ලංකාව පුරාම වගේ ඉන්න අය තමයි වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් ඒ සම්බන්ධ වීම පිළිබඳව සියලු දෙනාටම ස්තුතිය ප්‍රකාශ කරනවා සහ මං හිතනවා ඔබ මේ දවස් 5-6 ඔබේ ජීවිතයේ වෘත්තීය ජීවිතයේ වටිනාම දවස් 5-6ක් වෙයි. ඒ කියන්නේ ඔබ කිසිදු ගුරු සංවර්ධන වැඩසටහනකින් ඉගෙන ගත්ත නැති ආකාරයේ අලුත් තොරතුරු ටිකක් ඔබට අනිවාර්යයෙන්ම හොයාගන්න පුළුවන් වෙනවා. හරි. ඔබට අලුත් තොරතුරු ටිකක් හොයාගන්න පුළුවන් වෙනවා. ඒදී ඔබ මාත් එක්කම වැඩ කරන්න අපිට හදිස්සියක් නැහැ. අපිට දවස් 6ක් තියෙනවා. ඒ දවස් 6 ඇතුලේ අපි අද හෙට දවස් දෙකම මම බලාපොරොත්තු වෙන්නේ මේ ෆොටෝ සකස් කරන ආකාරය ගැන ඔබට කියලා දෙන්න. හරි. ඒක ඔබ මමත් එක්ක හැදුවොත් තමයි අනිවාර්යයෙන්ම ඔබට මේ වැඩේ 100%ක්ම සාර්ථක වෙන්නේ. ඒ නිසා මගෙත් එක්කම මම කියනකොට පුළුවන් නම් හදන්න. එහෙම නැත්නම් පොඩි සටහන් පොතකුත් තියාගන්න. වචනයක් දෙකක් තියෙනවා සමහර වෙලාවට ඔබට ලියා ගන්න වෙනවා. නේ එතකොට මේ වචන එකක් දෙකක් හුරු නැති වචනයක් ලියා ගන්න වෙනවා. ඒ වචනත් එක්ක ලියාගෙන ගියාට පස්සේ අපිට සාර්ථකව මේ වැඩසටහන කරන්න පුළුවන්. හරි. ඇත්තටම AI තාක්ෂණය මේ AI තාක්ෂණය ඔබට මම එදා දල හඳුන්වා දීමක් තමා කළේ ඔබ අහලා ඇති නේද ඔබ දැකලා ඇති දැන් ඔබ ඇත්තටම මට සතුටුයි ඔබ දකින්න ඇති ගෲප් වල මගෙන් ඉගෙන ගත්ත අයගෙම ඔය පෝස්ටර් එහෙම මේ වගේ නේ මේ වගේ පෝස්ටර් හදන්න දැන් පොසොන් එකට මම දැක්කා ගුරුවරු 200ක් මේ ලස්සන පෝස්ටර් හදලා තියෙනවා. එතන ගොඩක් අය මම කියලා දුන්න පෝස්ටර් හදන ආකෘතිය තමයි ලේසි සරලම ක්‍රමේ. ඔබට මම කියලා දෙන්න. හරි? ඒකයි මම කියන්නේ ඔබ ඇත්තටම වාසනාවන්තයි කියලා. ඔබ තියෙන කෝස් එකක් බලන්න AI කෝස් එකක් ඉන්ටර්නෙට් එකේ තියෙන පොඩ්ඩක් සර්ච් කරලා හොයලා ඒ කියලා දෙන ඒවා පොදුවේ යන කොටසක් මම ගුරුවරුන් වෙනුවෙන්ම ඔබ වෙනුවෙන්ම මමත් ගුරුවරයෙක් නිසා ඔබ වෙනුවෙන්ම සකස් කරන ලද කියලා දෙන වැඩසටහන් ටිකක් තියෙන්නේ. ඒ නිසා ඔබට ගොඩක් වටිනවා. මේ වැදගත්කම. ඊට පස්සේ අපි අද හෙට දවස් දෙකේම පින්තූර විශාල මොකද මේ පින්තූර හදලා මේ පින්තූරේ තමයි අපි ඇනිමේෂන් එකක් කරන්නේ. දැන් මේකේ මේ පික්චර් එක අපි හදා ගන්න ඕනේ. හරි? මේකෙත් මේ තියෙන පින්තූරේ අපි මේ සීගිරිය පින්තූරේ ඉස්සරලා හදා ගන්න ඕනේ. ඊට පස්සේ තමයි මේක වීඩියෝ එකක් කරන්නේ. හරි? එතකොට මේ වීඩියෝ එකක් කරන්න නම් අපිට හොඳ පින්තූරයක් අපිට හදා ගන්න ඕනේ. ඔබේ හිතේ තියෙන පින්තූරෙම ඔබ හදා ගන්න ඕනේ. හරි? එතකොට මේකට මේ පින්තූරෙම. හරි? දැන් මේ වගේ ඉස්සරලා මේ පින්තූරේ හදා ගන්න ඕනේ. ඊට පස්සේ තමයි මේකට ඇනිමේෂන් එකක් දෙන්නේ. එතකොට අපි අද හෙට නෙමෙයි හෙට ආය අනිද්දානේ තියෙන්නේ දවසක් යට දවසක් තියෙන්නේ. ඊළඟ දවසේ අද ඒ කියන්නේ 23 24 නෙමෙයි 25ත් අපි පින්තූර හදනවා. 26 නෙමෙයි 27 සෙනසුරාදා අපි වීඩියෝ හදනවා. එතකොට මම ඔබට දෙනවා ටිකක් හදලා ගෲප් එකට දාන්න. හරි? එතකොට අර පෞද්ගලික වහනවට වඩා ඔබ මේ දැන් අපේ මේ ගෲප් එක හරි පොදු ගෲප් එකට හරි දාන්න. එතකොට මම මේ ගෲප් එකට දැම්මොත් හොඳයි. එතකොට ඒක කියලා දෙනකොට ඒ ගැටලුවම තව කාට හරි ආවොත් අර මම කියලා දෙන මෙහෙම කරන්න කියලා කියන එක අනික් අයටත් එතකොට පොඩි උදව්වක් වෙනවා. හරි? ඒ නිසා අපි ඔක්කොම එකතු වෙලා ගෲප් පුරවන්න ලස්සන ෆොටෝස් ටිකක් හදාගමු. FB පුරවන්න ෆොටෝස් ටිකක් හදාගමු. ඒත් එක්කම ඔබේ දරුවන්ගේ අධ්‍යාපනයට අදාළ ඔබ දැම්මම පොඩි ප්ලෑන් එකක් හදාගත්තොත් හරි
මම මෙන්න මේවා ටික හදනවා ඔබේ සබ්ජෙක්ට් එකට අනුව පෙළපොත පෙරලගෙන හදාගන්න එක අවුරුද්දක් එක වාරයක් මහන්සි වෙලා අපි හදමු ලස්සනට හදන්න පුළුවන්. හරි? රයිට්. එහෙනම් අපි පාඩමට යමු. අපි AI ගැන කතා කර කර හිටියේ මම මේ ටික කියලා දුන්න එදා. එදා හිටපු නැති අය කවුරුත් මං හිතන්නේ ඉන්නවද දන්නේ නැහැ. එදා පළවෙනි දේශනේ මං රෙකෝඩින් එකත් හැමෝටම දැම්ම අහන්න කියලා. එතකොට ඒක අහන්න ඇති ඔබ සමහර වෙලාවට ස්කිප් කර කර වෙලාව තියෙන වෙලාවට ඒක අහන්න. අද පාඩම් ටිකත් මම රෙකෝඩින් එක මේක ඉවරුණු ගමන් රෙකෝඩින් එක දානවා ගෲප් එකට. ඒ නිසා තව පොඩි ඉල්ලීමක් තියෙනවා. දැන් මම මේක ගුරුවරුන් සඳහාම මට විනාඩියක් දෙන්න තව කවුරු හරි මේ ගෲප් එකේ සම්බන්ධ වෙන්න අහනවා. Zoom එක. right. අනේ මම පොඩි ඉල්ලීමක් කරනවා අපි දන්න කියන ගුරුවරු ඉන්නේ මං ගුරුවරුන් සඳහාම තමයි මේ වගේ පොඩි අඩු මුදලකට රුපියල් 1000කට 1500කට වාගේ ඔබේ මේ දරුවෙක් ක්ලාස් ගියත් දැන් දවසකට රුපියල් 300ක් 350ක් 400ක් ශිෂ්‍යත්ව නම් 500ක් විතරයි කරනවා. පහේ පන්තියේ ළමයින් ගෙනුත් ඉතින් මම පොඩි මුදලකින් තමයි ඔබට මේක දෙන්නේ. ඒ නිසා මගේ ලින්ක් එක ෂෙයා කරන්න එපා කියලා මං ඉල්ලා සිටිනවා වෙන කාටවත්. ඒ කියන්නේ මම ලොකු මට සිකියුරිටියක් දාන්න පුළුවන් ඔබේ ඊමේල් එක අරගෙන තව තප්පරයක් දෙන්න ඊමේල් එක අරගෙන ඊමේල් එකේ ට පුළුවන් විදියට ලොගින් වෙන්න හදලා එහෙම පොඩි සිකියුරිටියක් දීලා හදන්න පුළුවන්. ඉතින් මම එහෙම කළේ නෑ. අපි සියලු දෙනාම ගුරුවරු එකම ක්ෂේත්‍රයේ අය. මමත් ගුරුවරයෙක් වෙලා ඉඳලා තමයි දැන් විදුහල්පති වශයෙන් වැඩ කරන්නේ. ඒත් ගුරුවරයෙක් තමයි උගන්වනවා. ඉතින් ඒ නිසා එහෙම නොකරයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම පාඩම කරනකොට ඕන ප්‍රශ්නයක් අහන්න දරුවොත් එක්ක සම්බන්ධ වෙන්න ලොකු දරුවෝ පුංචි දරුවෝ ඉන්නවා නම් ඒගොල්ලෝ හරි ආසයි මේ ෆොටෝ එහෙම හදාගන්න තාක්ෂණයත් එක්ක යන්නේ. ඉතින් අර එයාලට මවුස් එක දීලා ඉරි අඳින ඒවා එයාගේ වැඩ චුට්ටක් අපි දන්න නිසා නතර කරගෙන අපි Zoom meeting එක තියෙන තාක්ෂණික දේවල් පොඩි පොඩි ගැටලු ඇති ටීචර්ලාට ඒවා මගෙන් අහන්න අපි එතන ඉඳන් කතා කරගෙන යන්න පුළුවන්. හරි. අපි AI ගැන කතා කරනවා. මම මේ ටික එදා කීවා AI කියන්නේ මැෂින් වලින් ඉගෙන ගැනීමට ඒ කියන්නේ AI තාක්ෂණය ගැන අපි චුට්ටක් දැනගෙන යන එක හොඳ නිසා මම මේ කියන්නේ ඉස්සර මැෂින් වලින් ඉගෙන ගන්න ක්‍රමයක් තිබ්බේ දැන් මෙන්න මේ ඩීප් ලර්නින් කියන ක්‍රමයට පරිගණකයම අපිට උත්තර ටිකත් හොයලා දෙනවා. හරි? පරිගණකයම අපිට උත්තර ටිකත් හොයලා දෙනවා. ඉස්සර එතකොට මේකට දෙන්නේ අපි ඩේටා කිව්ව පරිගණකයටත් දෙන්නේ අපි දත්ත. මෙන්න මේ දත්ත අපි කියන ප්‍රොසෙස් කරනවා කියලා පරිගණකයේ සකස් කරලා අපිට අවුට්පුට් එකක් දෙනවා. මෙතනදිත් මේ AI කියන්නේ සොෆ්ට්වෙයාර් එකක්. ඇත්තටම මේක මේ පරිගණකයක් නෙමෙයි. AI කියන්නේ කාගේ හරි මැෂින් එකක රන් වෙන සොෆ්ට්වෙයාර් එකක්. ඒක රන් වෙන්නේ සියල්ලම වෙන්නේ මෙන්න මේ ඇල්ගොරිතම්. ටීචර්ලටත් පුළුවන් නම් ටීචර්ලට හම්බ වෙන සෑම ගැටලුවකටම හොඳ ඇල්ගොරිතම් එකක් ගොඩනගා ගන්න. හොඳ ඇල්ගොරිතම් එකක් ගොඩනගා ගන්න ගැටලුව ලස්සනට විසඳන්න පුළුවන්. ඇල්ගොරිතම් එකක් කියලා කියන්නේ අපිට ලැබෙන ගැටලුව සංකීර්ණ එකේ ඉඳන් පියවර අපි ලියාගෙන යනවා විසඳෙනකම්. එතකොට මේ AI කරන්නේ අපි යාගෙන් ප්‍රශ්නයක් අහපු ගමන් අපිට තියෙන ගැටලුවක් දුන්න ගමන් ඒ ගැටලුවට අනුව
එයා ඇල්ගොරිතම් එකක් ගොඩනගාගෙන යනවා. ඒ ඇල්ගොරිතම් එක ගොඩනගාගෙන ඒ අනුව තමයි එයා අපිට විසඳුම් දෙන්නේ. ඇල්ගොරිතම් එක හරහා අපිට විසඳුම් දෙනවා. එතකොට ඇල්ගොරිතම් එකෙන් ඇවිල්ලා විසඳුම් දෙනකොට ඇල්ගොරිතම් එකේ ලස්සනට එයා පියවරින් පියවර ලියා ගන්නවා. හරි? ඊට පස්සේ දැන් මැෂින් එකෙන් මේ ටික එයා ඔටෝමැටිකලි ලියාගෙන දැන් අපිට ඩීප් ලර්නින් ක්‍රමයට ඒ කියන්නේ එයාම පිළිතුරක් දීලා උත්තරයක් දීලා සියල්ල හදලා දෙනවා. හරි? එහෙම ක්‍රමයක් කියලා මං ගිය සතියේ කිව්වා. එතකොට ඩීප් ලර්නින් කියන්නේ පරිගණකයේ අර දැන් මෙන්න මේ වාගේ චුට්ටක් ගන්න මේකෙදීනේ අපි පොඩි ළමයෙක්ට කියනවා මේ බල්ලා මේ පූසා කියලා. ඊට පස්සේ එයා ටික කාලයක් යනකොට එයා හඳුන ගන්නවා මේ බල්ලා මෙන්න මෙහෙමයි. පූසගේ හැඩේ මෙහෙමයි. පූසා ලොකුනේ. බල්ලා ලොකුයි. ඒ හැඩේ ටිකක් ඉස්සරලාම අපි පුංචි දරුවෙකුට කිව්වොත් එහෙම බල්ලෙක් පෙන්නලා මේක තමයි පූසා කියලා. ලොකු වෙනකම්ම දරුවා ටිකක් සාමාන්‍ය කාලේ ඉඳන් ඌට කිව්වොත් එහෙම නෑ මේ පූසා කියලා. ඒ ළමයා බල්ලට කියන්නේ පූසා කියලා. ඇයි අපි යාට හඳුන්වා දෙන්නේ පූසා කියලා. AI කියන්නේත් එහෙම එකක්. අපි AIට මොනවා හරි තොරතුරක් දීලා වැරදි තොරතුරක් දීලා අපි යාට ඒත්තු ගන්නවොත් එහෙම මේක මේ ඉන්නේ පූසා මේ ඉන්නේ බල්ලා කියලා එයා ඒ බල්ලගේ හැඩරුව බල්ලෝ 1000ක් විතර හොයලා ලක්ෂ ගණන් හොයලා බල්ලන්ගේ හැඩරුව එයා තියාගෙන ඉඳලා අවසානයේට අපි බල්ලෙක් ඉල්ලනකොට එයා දන්නවා මේ බල්ලා මෙහෙමයි පූසා මෙහෙමයි කියලා එයා දන්නවා. එයා මෙයාට හරියටම දෙනවා අර ළමයින්ට වගේ වැරදියට දීලා නෑ හරියටම දුන්නාට පස්සේ හරියටම බල්ලා හොයාගෙන එයා අඳුරනවා මේ බල්ලා මේ පූසා එහෙම ඉතින් මිලියන ගාණක් මෙයාගේ මතකයේ තියෙනවා. හරි? මිලියන ගාණක් මෙයාට මතකයි. රයිට්. ඊට පස්සේ අපි යමු ඊළඟට දැන් පින්තූර හදන්නම යනවා. ටක් ගාලා අපි ජෙමිනි වල හරහා තමයි අද හදන්නේ. මම දෙතුන් දෙනෙක් කෝ-හොස්ට් කළා. හදිසියවත් මට සිග්නල් නැති වුණොත් කරන්ට් එක ගියොත් මම අර මුලින් හිටපු දෙතුන් දෙනෙක් තමයි කෝ-හොස්ට් කළේ. ඒ අය හොස්ට් වෙයි. එතකොට මම ආයි ලොගින් වුණාට පස්සේ මට දෙන්න ඒ කෝ-හොස්ට් මම නිකන් අහම්බෙන් දෙතුන් දෙනෙක්ගේ නම් ඉදිරියෙන් කෝ-හොස්ට් කළා. හරි ඒ කෝ-හොස්ට්ලාට පුළුවන් කාගේ හරි නොදැනුවත්ව මයික් එකක් එහෙම ඔන් වුණොත් ටීචර්ලා දරුවෝ ඉන්නව තැන්වල ඕෆ් කරන්නත් පුළුවන්. හරි? රයිට්. එතකොට ඔබට මේ ටික ඕනේ කියලා ඔබ දන්නවා ඊමේල් ඇඩ්‍රස් එකක් ඕනේ අනිවාර්යෙන්ම අන්තර්ජාලයේ අපි සැරිසරනකොට අපිට පාස්වර්ඩ් එකක් ඕනේ. ෆෝන් එකේ ඊමේල් තියෙනවා නම් හොඳයි. ලැප් එකක් තියෙනවා නම් ඔබට ලැප් එකේ යන්න පුළුවන්. දැන් මම මේ ලැප් එකයි ෆෝන් එකයි දෙකම පාවිච්චි කරලා කියලා දෙනවා. තව ටිකකින් මම ෆෝන් එකට යනවා. හරි. එතකොට මෙන්න මේ වචනේ මම එදත් ලියා ගන්න කීවා. ටීචර්ලා හරියටම මතක තියාගන්න ප්‍රොම්ප්ට් එක. මෙන්න මේක තමයි AI වල පදනම. කවුරු කොහොම මොනවා කීවත් අහනවා ඇතිනේ ඔය FB එකේ අහන්නේ මම මේ ප්‍රොම්ප්ට් එක දෙන්නද? ඔයාට මේ ප්‍රොම්ප්ට් එක ඕනද? පින්තූර හදාගන්න. මින් පස්සේ ටීචර්ලා කාගෙන්වත් ප්‍රොම්ප්ට් ඉල්ලන්න එපා. ටීචර්ටම ප්‍රොම්ප්ට් එකක් හදාගන්න පුළුවන්. හරි? මම ටීචර්ට ඕන කරන පින්තූරයට අදාළ ප්‍රොම්ප්ට් එකක් ලියා ගන්න විදිහ කියලා දෙනවා. හරි මෙන්න මෙහෙමයි අද බැරි වුණොත් අපි අද ප්‍රොම්ප්ට් ලියන්න බැරි වුණොත් හොඳ අද පොඩි ඒවා ලියනවා හොඳ සංකීර්ණ ලොකු අර මේ පුංචි කාලේ ඉඳන් විශාලව දක්වා පින්තූර හදන්න කටන්දර හදන්න ඕන එකට පදනම ප්‍රොම්ප්ට් එකක්. හොඳට මතක තියාගන්න මේ වචනේ. මේ ප්‍රොම්ප්ට් එකකින් තමයි අපි AIට උපදෙස් දෙන්නේ. හරි? මෙන්න මෙහෙම කරන්න කියලා උපදෙස් දෙන්නේ. මගේ මේ පැහැදිලි නැති වුණොත් තේරෙන්නේ නැති දෙයක් තිබ්බොත් කතා කරන්න පුළුවන් අය කතා කරලා අහන්න නැත්නම් chat එකට message එකක් දාන්න ඇහුන්නේ නැති වුණොත් මං ටක් ගාලා වෙනස් වෙලා ඒකේ පියවරට යන්න පුළුවන්. හරි මං ටීචර්ලා ලංකාව පුරාම ඉන්න අය නිසා අර සම්බන්ධතාවයට එහෙම තියාගන්න ටිකක් වෙලා යනකොට ඉන්නේ chat එකකට මොනා හරි දාන්න කියන ඒවට උත්තරයක් නැත්නම් ටීචර්ලටත් කම්මැලි මටත් කම්මැලි කියවගෙන යන්න හදපු ෆොටෝස් එහෙම ටට්ටක් ගාලා ෂෙයා කරන්න. හරි? chat එකට දාන්න WhatsApp group එකට දාන්න හදලා එතකොට අපිට යන්න පුළුවන්. එතකොට AI කෘත්‍රිම බුද්ධිය හරි මේක මෙන්න මේ ටික ටීචර්ලා දන්නව ඇති දැන් chat GPT ගැන. ඒ ගැන අපි කතා කරලා දෙනවා. Gemini ගැන විශේෂයෙන් කතා කරනවා මෙයා
ගොඩක් අපිට වැඩ දෙන එක්කිනේ. හරි? රන්වේ, සූනෝ වාගේ වගේ අපිට මේ ඕන එකක්. සූනෝ එකටත් අපි ප්‍රොන්ට් එකක් දෙන්නේ. මේ තියෙන්නේ සින්දු හදන්න. හරි? රයිට්. ඊට පස්සේ ප්‍රොම්ප්ට් එක කියන වචනේ මතක තියාගත්තාම ඇති මෙතනින්. ඊළඟට අපි ප්‍රොම්ප්ට් එකේ මෙන්න මේ ටික ටීචර්ලා ටිකක් හිතට ගන්න. හරි අපි මෙතන විනාඩි 10ක් විතර ගියාට ප්‍රශ්නයක් නැහැ. අපි ප්‍රොම්ප්ට් එක දෙනකොට පැහැදිලි සහ නිශ්චිත භාෂාවක් භාවිත කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් මට මේකේ පින්තූරයක් හදා ගන්න ඕනේ. මොකක් හරි. හරි? එතකොට මම මෙන්න මෙතන ලියන එක තමයි ප්‍රොම්ප්ට් එක කියන්නේ. හරි දැන් මම මෙතන දෙනවා මට. හරි ටීචර්ලා නිකන් උදාහරණයක් වශයෙන් බලන්න. මට පින්තූරයක් දෙන්න. මට පින්තූරයක් දෙන්න. ළමයෙක්. මට පින්තූරයක් දෙන්න ළමයෙක්. එච්චරයි මං ලිව්වේ. මේකත් ප්‍රොන්ට් එකක් තමයි ටීචර්. හරිද? එතකොට බලමු මෙයා මොන වගේ දැන් ටීචර්ගේ හිතේ තියෙන කොණ්ඩේ දිග ලස්සන හිනාවක් මූණේ තියෙන ගැහැණු ළමයෙක්ගේ නැත්නම් පිරිමි ළමයෙක්ගේ පින්තූරයක් වෙන්න ඇතිනේ නේ ඔන්න මට දුන්න පින්තූරය මට පින්තූරයක් දෙන්න ළමයෙක් කියලා විතරයි කිව්වෙම. ඉතින් මෙයා මට පින්තූරයක් දීලා තියෙනවා. අර මගේ හිතේ තිබ්බ පින්තූරේ නෙමෙයිනේ. නේ? මගේ හිතේ තිබ්බ පින්තූරේ නෙමෙයි. එතකොට පොඩි ප්‍රශ්නයක් එනවා. මට අද ඉන්න බෑ කියන ගහකම. අනේ අපේ හිතේ තිබ්බ කෙනා නෙමේ ඉන්නේ. මේ ඉන්නේ අර මම ඉත දැන් මගේ ප්‍රොන්ට් එක මේ වැරදිනේ මට පින්තූරයක් දෙන්න ළමෙක්. ඉච්චරයිනේ දැන් අන්න ටීචර්ට මම මේක ලිව්ව එක. දැන් ටීචර්ගේ හිතේ තියෙන රූපේ ගන්න ඕන නම් අපි මේ ප්‍රොන්ට් එක හොඳට මතක තියාගන්න ප්‍රොන්ට් එකේ මෙන්න මේවා ටික අපි හරියටම දෙන්න ඕනේ. නිශ්චිත පැහැදිලි භාෂාවක් භාවිත කරන්න ඕනේ. සන්දර්භය කියන්නේ මට ඕනේ දේ හරියට කියන්න ඕනේ. දැන් ඔය AI වලින් ටීචර්ලා වැඩ ගන්න දන්නේ නැත්තේ ටීචර්ලා දන්නේ නැහැ AI වලට උපදෙස් දෙන්න. ටීචර්ලා නෙමෙයි ගොඩාක් අය. බාගෙට හරින් මෙහෙන් කියලා කියනවා අනේ සර් අරකින් නෑනේ මේකින් නෑනේ අර රූපේ අර පෝස්ටරේ හදාගන්න බෑනේ. එහෙම කියනවනේ ගොඩක් අය. එහෙම කියන්නේ හරි නිශ්චිත භාෂාවකුත් නෑ සන්දර්භය හරියට දීලා නෑ. පියවරෙන් පියවර උපදෙස් දෙන්නත් ඕනේ. ඒ අයිනේ. මෙයාට මොලයක් නෑ. හොඳට මතක තියාගන්න. මෙයාට මොලයක් නෑ. අපිට වාගේ හිතන්න බෑ. කෘත්‍රිම බුද්ධිය කිව්වට දැන් අපි කියනකොට සාමාන්‍යයෙන් අපිට තේරෙනවා වගේ මෙයාට තේරෙන ප්‍රමාණය අඩුයි. මෙයාට හරියටම දුන්නොත් නිශ්චිතව ගන්න පුළුවන්. හරි? දැන් අපේ මේ රූපේ ආවේ නැත්තේ ඇයි කියලා ටීචර්ලාට තේරෙනවා. මම බලාපොරොත්තු වෙන්නේ කොණ්ඩේ දිග ගෑනු ළමයෙක්ගේ රූපයක්. මෙතන ආවේ මට නිකං රූපයක්. මගේ ප්‍රොන්ට් එක වැරදි. හරි? එතකොට මට ලස්සන පින්තූරයක් ඕනනම් අපි මෙතන මෙන්න මේ උපදෙස් ටික දෙන්න ඕන. පියවරින් පියවර උපදෙස් දෙන්න. එක පියවරක් මෙහෙම අනෙක් පියවර මෙහෙම. හරි? එක් කාර්යයකට අවධානය යොමු කරන්න. ඒ කියන්නේ දැන් ටීචර්ලා එක චැට් එකක හදාගෙන යනවා පින්තූර දෙකක් තුනක් හදාගෙන යනවා. අපි හිතමුකෝ පොඩි ළමයි ගැන එකක් හදාගෙන ගිහිල්ලා එකපාරටම මතක් වෙනවා මට මේ සිද්ධාර්ථ කුමාරයාගේ නැත්නම් මට බුදුහාමුදුරන්ගේ රූපයක් ඕනේ කියලා අරක ඉල්ලනකොට අලුත් චැට් එකක් ගන්න අර මෙයා දැන් ඔබ FB එකෙත් බලන්නකෝ FB එකේ ටීචර්ලා වැඩිපුරම අද දවසේ උදේම එකක් දෙකක් සර්ච් කරපු ඒවා තමයි ඒකේ පෙළ ගැහෙන්නේ. හොඳට මතක තියාගන්න. හරි?
ටීචර්ලා කියනවා මේ මගේ එකේ ෆෝන් එකේ මේ මට අනවශ්‍ය ඒවා ගොඩක් තියෙනවා කියලා. ටීචර්ලා එකක් හෝ ෆලෝ කළොත් ඒ දැන් Facebook වැඩ කරන්නේ AI හරහා එයා හදනවා මෙයාට ඕනේ මෙන්න මේ වාගේ ඒවා කියලා එයාගේ ඒවා එයා උලුප්පලා මුලට ගෙනත් දෙනවා. හරි? ඒකයි වෙන්නේ. YouTube එකෙත් එහෙමයි. YouTube එකේ මොනවා හරි වීඩියෝ එකක් සර්ච් කර පොඩි ළමයෙක්ගේ සින්දුවක් දවසක් දෙකක් පොඩි ළමයින්ගේම සින්දු සර්ච් කරොත් එයා හැමදාම දෙනවා පොඩි ළමයින්ගේ සින්දු. ඇයි එයා AI කෙනෙක් එයා බලනවා මෙයා ඉල්ලන්නේ පොඩි ළමයින්ගේ සින්දු. ඒ නිසා ඒව ටිකක් වැඩිපුර මෙයාට දෙන්න ඕන කියලා. හරි? එයා ළඟ ඒ වගේ අර එක කාර්යයක් කරලා අනිකට යනකොට අමාරුයි. හරි? එකක් ඉවර වෙලා අනිකට යන්න. අත්හදා බලා කනවා. වැඩි දුර අපි ෆොන්ට් ලියලම පුරුදු වෙන්න ඕන. මෙන්න මේ ටික ටිකක් ටීචර්ලට ඔන්න පොඩි සටහන් පොතක් අරගෙන මේ වචන දෙක තුන ලියා ගන්න. එතකොට අපිට දැන් පින්තූර හදන්න යනවා. තව 8යි 10 වෙනකොට පින්තූර හදනවා අපි. කාටූන් CARTOON කාටූන් ස්ටයිල් කියලා ස්ටයිල් එකක් තියෙනවනේ. කාටූන් කියලා. හරි? එතකොට ටීචර්ට ඕන කාටූන් රූපයක් නම් මට කාටූන් රූපයක් දෙන්න කියලා ලියන්න ඕනේ. හරි? ඊළඟට මෙන්න මේ රියලිස්ටික් කියන වචනේ මං එදත් කීවා. මම මේක යට ඇති තව මං ඒවත් දෙන්න. රියලිස්ටික් කියන වචනය. පික්සල් ආර්ට් කියන වචනේ මේක චුට්ටක් ලියන්න PIXAR කියලා තියෙනවා පොඩි ස්ටයිල් එකක්. PIXAR ස්ටයිල් කියලා එකක් තියෙනවා. හරි? ඊළඟට මෙන්න මේ වචනේ රියලිස්ටික් මේක ලියලා තියාගන්න. REALISTIC රියලිස්ටික්. අපිට ඇත්තම වාගේ රූපයක් ඕන වෙන වෙලාවට මේ රියලිස්ටික් කියන වචනේ භාවිත කරන්න ඕනේ. මේක ඉංග්‍රීසියෙන්ම දෙනවා නම් හොඳයි. මට දේවානම් පියතිස්ස රජතුමාගේ රියලිස්ටික් පින්තූරයක් දෙන්න. එතකොට එයා ඇත්තම වගේ එකක් දෙනවා. හරි? නැත්නම් මට දේවානම් පියතිස්ස කාටූන් ස්ටයිල් පින්තූරයක් දෙන්න. එතකොට එයා කාටූන් එකකින් දෙනවා. මට හාවෙක්ගේ රූපයක් පික්සල් PIXAR හරි? ස්ටයිල් එකෙන් දෙන්න කියන්න. එතකොට එයා මෙන්න මේ ස්ටයිල් එකෙන් දෙනවා. මෙන්න මේ ඉන්නේ PIXAR ස්ටයිල් පුංචි ළමයින්ට. මේ පින්තූර තුනම PIXAR එකෙන් හදපුවා. මේ පික්සල් ආර්ට් 3D ස්ටයිල් එකකින් මේ හදලා තියෙන්නේ. ඒ නිසා අපිට ඒක වැදගත් වෙනවා. ටීචර් පින්තූරේ හදන්නේ මොන කාටද? පුංචි ළමයින්ටද? වැඩිහිටියන්ටද? නේද? පුංචි ළමයින්ට නම් මේක ලස්සනයි PXIAR ස්ටයිල්. මේ පුංචි මල 7 8 අයට නම් කාටූන් ස්ටයිල්. ඒ ළමයි ටික කාටූන් රූප බලන්න ආසයිනේ. හරි? අන්න ඒ නිසා ඒක මතක තියාගන්න මේ වචනේ. රියලිස්ටික්. හයි ක්වොලිටි කියලාත් කියනවා. ටික ක්වොලිටිය හොඳට දෙන්න හොඳ පික්චර් එකක් දෙන්න මට හයි ක්වොලිටි. හරි? ශෛලිය තෝරන්න. ඒක හරි. පින්තූරේ හැඩය, පාට, පසුබිම. දැන් ටීචර්ට ඕනේ. දැන් බලන්නකො මම මේ ඉස්සල්ලා හදපු පින්තූරේ මට පසුබිම මොන වගේ තැනකද කියලා මම දීලා නැහැනේ. මුහුදු වෙරළක ඉන්නවා වගේ ළමයෙක් දෙන්න. මට මල් වත්තක ඉන්නවා වගේ දෙන්න. නේද? මට මේ ගෝල්ඩන් අවහේක නිකන් ලස්සන සැන්දේ කාලයක වගේ පින්තූරය අන්න පසුබිමත් ටීචර් ලියන්න ඕනේ. එතකොට මම මේ කියලා දෙන්නේ අපි ටිකක් කල් ගත්තට කමක් නැහැ ටීචර්. මම ටීචර්ට දවස් 6 මදි නම් ටීචර්ට දවස් 10ක් දාලා හරි මේක හරියටම උගන්වනවා. හරි? ඒ නිසා මේ ඒ පසුබිම ලස්සනට දෙන්න. ඕන පසුබිම දෙන්න ඕනේ. හරි? ඊළඟට පාට වර්ණ දැන් ওই ටීචර්ලා හදන පෝස්ටර් ලස්සන නැත්තේ සමහර අය මට හදලා එවල තියෙනවනේ හදලා මටත් හදලා දෙන්න කියලා කියනවා ලස්සන නැත්තේ ලස්සන කලර්ස් දාන්නේ. එයාට කියන්න ඕනේ
මට මේක මේ 3D අකුරු වගේ වයිවර්ණ අකුරු වලින් කලාත්මක අකුරු වලින් හැඩ අකුරු වලින් දිගති අකුරු වලින් බෝල අකුරු වලින් අන්න එහෙම කියන්න ඕනේ. එතකොට ඒකම දෙනවා. හරි? අන්න ඒ නිසා පාට අකුරු වල පාට පසුබිම ඒවා දෙන්න. හරි? අපි දැන් හදන්න යන්නේ. ඊට පස්සේ අනවශ්‍ය දේවලුත් සඳහන් කරනවා නම් වටිනවා. ඒ කියන්නේ දැන් no text කියලා දෙන්න. සමහර වෙලාවට පින්තූර හදද්දී පින්තූරේ මැද වචන දෙකක් තුනක් දානවා. කොච්චර අයින් කළත් අයින් කරන්න බෑ. හරි? no watermark. සමහර අය පොඩි watermark එකක් දානවා. no logo. නිකං කාගේ හරි ලෝගෝ එක. එයා හිතලා ලෝගෝ එකක් ගෙනත් දානවා. එතකොට එයාට බනින්න ඕනේ. හරිද? ඒ අයගෙන් වැඩ ගන්නත් එයාට බනින්න. මොකද්ද මේවා පිස්සු කෙලින්නේ? මං ඉල්ලුවේ මේක නෙමෙයිනේ. ඔයා පොඩ්ඩක් කල්පනා කරලා මට හරි දේ දෙන්න කියන්නේ. හරි? එතකොට එයා පොඩ්ඩක් හරි දේ දෙනවා. හරි? මේ මෙහෙම මේව කරලා බෑ. මේක හරියට ඕනේ. මේක හරියට දියා. ඔක තියෙනවා දැන් අර සමහර අය කියනවා දැන් අපි අර යාළුවෝ වගේ මචන් ලෙවල් එකෙන් ඉල්ලන්නේ කියලා. අනේ මචන් මේක මේ හදලා දියන්කෝ බම් මේක පුල් වෙන්න ඕනේ. හරිද? පුල් ලස්සන වෙන්න ඕනේ. FB දැම්මට පස්සේ වෛරල් යන විදිහේ පින්තූරයක් තමයි මචන් මට ඕනේ. ඒ නිසා මට මේක සුපිරියට හදලා දියන් බං කියලා දෙන්න මෙයාට. හරි? එතකොට යා පුල් හොඳ එකක් හදනවා. හරි? right. ඊට පස්සේ මෙන්න මේ අනුපාතය චූට්ටක් මතක තියාගන්න. චුට්ටක් නෙමෙයි හොඳටම. අනුපාතය. රේෂියෝ එක. 16:9 කියලා එකක් තියෙනවා. 16:9 කියලා ලියලා ඉස්සරහින් ලියා ගන්න. 16:9 කියන්නේ මේ ෆෝන් එක ලැප් එකේ හරස් අතට ෆෝන් එකේ හරස් අතට. දැන් ඔබට ඔය මගේ Zoom meeting එක පේන්න ෆෝන් එකේ මැදින්නේ. ෆෝන් එක හරස් පැත්තට හැරෙව්වේ නැත්නම් මං කියන එක මං හිතන්නේ තේරෙනවා. හරි? මේ රූපේ වගේ මේ පැත්තට උස අඩුයි දිග වැඩි. ඒක තමයි 16:9. 1:1 කියන්නේ හරි චතුරස්‍රය සම චතුරස්‍රයක් වගේ. 1:1. 9:16 කියන්නේ නෑ මට වැරදුනා. හරි. 9යි. හරි වැරදුන්නේ. අපි හදලා බලමු ඈ. මේක තමයි මේක මේ 9:16 කියන්නේ ෆෝන් එකේ උස අතට. අපි සාමාන්‍යයෙන් වැඩිපුරම හදන්නේ 9:16ට. අපි දැන් පින්තූරයක් හදලා බලමු. එතකොට වෙනස තේරෙනවා ටීචර්ලාට. හරි? අපි වැඩිපුරම හදන්නේ 9:16ට. මොකද අපි ෆෝන් එකනේ පාවිච්චි කරන්නේ. එතකොට ෆෝන් එකේ දිගට පේනවා. මෙන්න මේ වාගේ. මේ බලන්නකෝ. මම පෙන්නන්නම්කෝ රූප ටික. right. මේ තියෙන්නේ මේ රූපය පේනවා ඇති. මම මවුස් එක ක්ලික් කරලා ඉන්න රූපේ පේනවා. මේක හරස් අතට තියෙන රූපයක්. මේ තියෙන්නේ දික් අතට උස අතට මේ මගේ ෆෝන් මේ ලැප් එකේ පැති දෙක හොයනවා මේ. හරි මේ 9:16 මේ මම ක්ලික් කරන්නේ උස අතට ඒවා. හරි මේ හරස් අතට ඒවා. වෙනස පේුණානේ දැන්. එතකොට අපි මේ උස අතට ෆෝන් එක පුරාම මේක පේනවා අපිට. ෆෝන් එක පුරාම උසට අපිට පේනවා. හරි? ඒ නිසා ඒක ගැන හොඳ අවබෝධයක් තියන්න. දෙක කලව මේ හදාගන්න එපා. එඩිට් කරන්න ගියාම හරි අමාරුයි. වීඩියෝ එහෙමත් එහෙම. හරි TikTok එකේ එහෙම ඔය පොඩි ස්ටයිල් එක 9:16 තමයි යන්නේ. හරි? right. ඒ ගැන තේරුණා. සයිස් දෙදි ඩොට් දෙක දෙන්නම ඕනේ එක තිතක් දීලා තිබ්බත් හරි. එහෙම නැත්නම් එක තිතක් තියලා තිබ්බත් කමාවක් තියලා තිබ්බත් එයා ගන්නවා. හරි? පුළුවන් නම් අපිට ඩොට් දෙක තියන්න පුළුවන් නම් හොඳයි. නැත්නම් 9 තියලා කමාවක් තියලා 16 සයිස් එක නැත්නම් අර අපි භාවිතා කළ රේෂියෝ කියන වචනේම දෙනවා නම් මේ තියෙන්නේ RATIO RATIO 16:9 කියලා දෙනවා නම් 32 ඕනෙම නැහැ.
මෙතන කමාවක් දාලා දුන්නත් ගන්නවා. හරි? කමාවක් දාලා දුන්නත් ගන්නවා. right. ඔන්න ඒ ටික හරි. පින්තූර සකස් කරන්න පුළුවන් ඒවා මට මේ ඔක්කොම කියලා දෙන්න බැරි වෙයි. හරි කින් AI හයිලු ලියනාඩෝ ඉමේජ් FX මේ වික්ස් එක චුට්ටක් හොඳයි ඒක මං කියලා දෙන්න උත්සාහ කරන්න මේවා චුට්ටක් බලලා දැන් මං එකක් දෙකක් කියලා දුන්නාට පස්සේ ඒකම තමයි මේ ඉඩියග්‍රෑම් එකෙන් එහෙම මේ අපේ වාගෙම පින්තූර හදා ගන්න පුළුවන් අපේ මූණ දුන්නාට පස්සේ වැඩි වෙනස් වෙන්නේ නේ හරි ඉමේජ් FX එකට දැන් සල්ලි ගන්නවා ඉස්සර ප්‍රී දැන් ප්‍රී නේ ලියනාඩෝ නම් හොඳයි ලියනාඩෝ AI එකෙත් ලස්සන පින්තූර හදලා දෙනවා හරි අපි බලමු එකක් දෙකක වැඩ කරලා කොහොමද පින්තූර හදන්නේ කියලා රයිට් අපි එහෙනම් යමු පින්තූරයක් හදන්න ටීචර්ලට ජෙමිනි මට කියන්නකෝ ෆෝන් එකේ ඇප් එක හරි ජෙමිනි තියෙනවද මම ජෙමිනි දාගන්න විදිහ අද චූටි මට කලින් දාන්න අමතකුණා පොඩි වීඩියෝ ක්ලිප් එකක් දැම්මා ටීචර්ලගේ ෆෝන් එකේ හරි ලැප් එකේ හරි ජෙමිනි යන්නේ මෙහෙම ගිහිල්ලා අපි මම ෆෝන් එකෙන් කියලා දෙන්නම් හරි තව මගේ දැන් ෆෝන් දෙකක් තියෙනවා නම් එකක මේක අහගෙන අනිකේ යන්න පුළුවන් මෙහෙම Google ගිහිල්ලා මෙතන ටයිප් කරන්න ජෙමිනි කියලා ජෙමිනි AI හරි ජෙමිනි AI කියලා ටයිප් කරන්න එතකොට මෙන්න මේක එනවා ඒකේ Google Gemini කියන එක උඩ ක්ලික් කළාට පස්සේ ඊමේල් එක ලොගින් වෙලා ඉන්නවා නම් හරි මේ වාගේ තැනකට එනවා එහෙම නැත්නම් අර පියවරක් දෙකක් අහනවා ඉස්සරහට යන්න හරි ෆෝන් එකේ යනවා නම් මට ටීචර්ලාගේ බාන්න අපි 10ක් 12ක් විතර ඉන්නේ 10ක් විතර. ඔක්කොගේම මට ජෙමිනි තියෙනවා නම් ජෙමිනි නැති කවුරු හරි ඉන්නවද ෆෝන් එකේ? මම පොඩ්ඩක් මේකෙන් සයින් අවුට් වෙලා ෆෝන් එකට යන්න කොහරි මේකෙන් සයින් අවුට් වුණා. ටීචර්ලාට දැන් මගේ ෆෝන් එක පේන්නේ. හරි? මගේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක පේන්නේ මගේ කතා හඳ මැෂින් එකෙන් ඇහෙනවා ඒකේ ගැටලුවක් නැහැ හරි රයිට් දැන් මගේ ෆෝන් එක පේන්නේ මම මේ ජෙමිනි ඇප් එක දාගෙන තියෙන නිසා ඔය උඩ තියෙනවා ටීචර්ලා ජෙමිනි ඇප් එක දාගෙන නැත්නම් මෙන්න මේ ප්ලේ ස්ටෝර් එකට ගිහිල්ලා මේ තියෙන්නේ ප්ලේ ස්ටෝර් එකට ගිහිල්ලා මෙතන සර්ච් කරන තැන මේ යටින් ෆෝන් වර්ගය අනුව පොඩ වෙනස් වෙනවා සර්ච් කරන්න ජෙමිනි කියලා. GE මේ උඩම තියෙන ජෙමිනි AI කියලා. මේකේ මේ උඩ තියෙන එක නෙමෙයි යට තියෙන එක. හරි? මේ තියෙන්නේ. අර මොකක්ද ඒකට සලකුණ? මේ උඩින් මේ ඩිජිටලට පේනවනේ. උඩින් chat AI කියලා මේ ඒක කොළ පාට එක නෙමෙයි සුදු පාට පසුබිමේ තියෙන හැඩය. ඕක ඉන්ස්ටෝල් කරගන්න. ෆෝන් වල. ඇප් පිරිලා නම් දැන් ඉන්ස්ටෝල් කරගන්න බැයි නම් ගැටලුවක් නැහැ. හරිද? ටීචර්ලට Google වලට ගිහිල්ලා. දැන් ෆෝන් එකේ අපි ඉන්ටර්නෙට් යනවනේ. ඔය මගේ පේනවද මේ WhatsApp එකට මෙහා පැත්තෙන් Google කියලා තියෙනවා. මෙන්න මේ Google වලට ගිහින් මේ search කියන තැන Gemini AI කියලා ටයිප් කරලා අපිට එතකොට ටීචර්ලාගේ මේ වාගේ ස්ක්‍රීන් එකක් එන්නේ. ඔය ඕකේ තියෙන Google Gemini කියලා. ඒක උඩ ක්ලික් කළාට පස්සේ ඇප් එක නැතුව ෆෝන් එකෙන් නිකන් ලැප් එකේ යනවා වගේ software එකක් කරහා යන්න පුළුවන්. මේකේ යනකොට මොනවා හරි මේ තොරතුරු ටිකක් ඉල්ලලා හරි මේ මොකක් හරි තියනවද එහෙම නේ
එහෙම මේකට ය아가න්න බැරි ටීචර්ලා කවුරු හරි ඉන්නවද දන්නේ නැහැ. මට මැසේජ් chat එකක් දානවද? අපි හැමෝම වාගේ එකට යමු. හැමෝගෙම වගේ තියනවද කවුරු හරි එක්කෙනෙක්වත් දාන්න තියනවයි කියලා. එතකොට මං හැමෝගෙම තියනවා කියලා හිතනවා. කමක් නැහැ ඉතින්. නැත්නම් කවුරු හරි දාගන්න බැරි වුණා වාගේ නම් ජෙමිනි තාම බැරි වුණා කියලාවත් chat එකක්වත් දාන්න බලන්න. මං දැන් ජෙමිනි වල ඉන්නේ. මොකද මේක පස්සේ දාගන්නවා කියලා හිතේ තියන් ඉන්නවා නම් ඒත් ගැටලුවක් නැහැ. හරි? දැන් හොඳට අහගෙන ඉඳලා තියෙනවා සර්. ඔව් එක්කෙනෙක් තියනවා කීවා. එතකොට මම හිතනවා ඔක්කොගේම තියනවා කියලා. නැත්නම් නැති කෙනෙක් නෑ සර් කියලා දාන්නවා. නේ? අපි ළමයින්ගෙන් එහෙමනේ ගන්නෙ උත්තර. හරි? රයිට්. එහෙනම් අපි තියනවා කියලා හිතේ තියාගෙන ඉස්සරහට යනවා. නැති කෙනෙක් හිටියොත් මට කෝල් එකක් දීලා අහන්න තියනවා සර්. රයිට් thank you. ඔව්. හරි. තියෙනවා කියලා හිතන නිසා මම හිතනවා තියෙනවා කියලා රයිට්. මගේ ෆෝන් එකේ තමයි මම ඉන්නේ. දැන් ෆෝන් එකෙන් ගොඩක් අය යන නිසා මං චුට්ටක් ඉස්සරලා ෆෝන් එකෙන් කියලා දීලා ඊළඟට ලැප් එකට ආයෙ යන්නම්. හරි? මගේ ස්ක්‍රීන් එක ඔබට පේනවා දැන්. මේකේ මේ තියෙනවනේ මෙතන ආක්ස් ජෙමිනි කියලා තියෙනවනේ මෙතන. මේ පහළ නේ? එතන ධන ලකුණක් තියෙනවා. මම චුට්ටක් මේ ටික මම පැහැදිලි කරලා යන්නම්. ඒක හොඳයි. ඊළඟට අර මයික් එක සලකුණක් තියෙනවා. වම් අත පැත්තේ ඉරි දෙකක් තියෙනවා. ජෙමිනි ෆ්ලෑෂ් කියලා තියෙනවා. මේ ජෙමිනි ෆ්ලෑෂ් එකට ක්ලික් කරපුවාම මේකේ තියෙනවා ප්‍රෝ ෆ්ලෑෂ් ලයින් thinking ඔය වචන දෙක තුනක් තියෙනවනේ. ඕකේ ඔය ප්‍රෝ කියන එක දාගෙන වැඩ කරද්දි එයා ලිමිට් කරනවා. හොඳට මතක තියාගන්න. පින්තූර 6ක් 7ක් එක දිගට හදද්දි එයා කියනවා ලිමිට් එක ඉවරයි කියලා. හරි? ඒ නිසා අර හොඳ ක්වොලිටි හොඳම එකක් හදනකොට ප්‍රෝ එකෙන් යන්න. පොඩි පොඩි දේවල් හදනකොට ෆ්ලෑෂ් එකෙන් යන්න. ෆ්ලෑෂ් එක ලිමිට් කරන්නේ නැහැ. ඒ නිසා දැනට ටීචර්ලා ෆ්ලෑෂ් තියාගන්න. දැන් වරදිනවනේ අපිට. නේ? ඒ නිසා ෆ්ලෑෂ් එකෙන් පොඩි ළමයෙක්ගේ රූපයක් පොඩි පොඩි ඒවා. ටිකක් අර හොඩ ඇඩ්වාන්ස් එකක් අර මං කියන පෝස්ටරයක් හදන්නේ අපි. පෝස්ටරයක් මං ඔය දැන් අපි හැදුවේ ඉස්කෝලේ නේද? පොසොන් මේ භක්ති ගී වැඩසටහන අන්න ඒ වාගේ ඒවා හදනකොට ප්‍රෝ වර්ෂන් එක දාගන්න. එතකොට එයා වරදින්නේ නැහැ. හැබැයි ප්‍රෝ වර්ෂන් එක දාලා දිගින් දිගටම පින්තූර 5ක් 6ක් 7ක් හදනකොට එයා ලිමිට් කරනවා. හරි? ඒක තේරෙන්නේ නැති. ඊළඟට එහා පැත්තේ තියෙනවනේ ඉරි දෙකක්. මං ඒ ඉරි දෙක උඩ ක්ලික් කළා. අපි මේ ටික දැනගෙන යමු. ටීචර්ලා හදිස්සි නැහැනේ නේද? මං කියන ඒවා තේරෙනවද? තව ටිකක් වේගෙන් කියන්නද? වේගෙ මදිද වැඩිද? තේරෙනවා සර්. රයිට් thank you. නේ? එක්කෙනෙක් තේරෙනවා කිව්වොත් මං හිතනවා ඔක්කොම තේරෙනවා කියලා. හරි? වේගෙ වැඩි නැහැනේ මේ ගාන ඇති නේද? අපි හිමින් 0 යමු ටිකක් වැඩි. හිටියෝනේ ඉතින් ඉගෙන ගන්නේ. ෆෝන් එක ටිකක් ඇතුලේ මං දන්නවා ගුරුවරු ටිකක් හිමින් වැඩ කරන්න කියලා. හරි? මේ ඉරි දෙක එබ්බුවට පස්සේ මෙහෙම එකක් ආවනේ. මේ යට තියෙනව නේද මේ මගේ හිස්ට්‍රිය. මේ මං කලින් හදපු ඒවා මට පෙන්වන්නේ. ඒවා ඕන්නම් බලන්න පුළුවන්. පෝස්ටරයක් හදන්න 9:16 ඈ මේ ශ්‍රී රාජකීය විද්‍යාලෝක මොකක් හරි මට එකක් දීලා තියෙනවා 9:16 මේ තේරුණාද? මේ හිස්ට්‍රිය. මේ උඩම තියෙනව නේද පැන්සලත් එක්ක නිව් chat කියලා. අන්න අර මම කිව්වේ දැන් ටීචර්ලා ඉස්සරලා මේකේ පින්තූර 5ක් 6ක් වැඩ කර කර ඉඳලා එකපාරට මතක් වෙනවා දරුවගේ ගණන් ටිකක් හදන්න ඕනේ AI වලින් කියලා. එතකොට ඒ ගණන් ටික හදන්න යනකොට ආයේ අරකටම දෙන්න එපා. මෙතෙන්ට ගිහිල්ලා නිව් chat එකක් අරන් ඒ ටික දෙන්න. අර එයාගේ මනස පොඩ්ඩක් මේ වෙන පැත්තකට හරවනවා. හරි? අන්න ඒක තේරෙන්න ඕන. ඊළඟ ඒවා ඒ තරම්ම ඔය ලයිබ්‍රරි අපි හදපු වගේ ඉමේජ් ඒ ටික එහෙම තියෙන්න අරින්න අප්ග්‍රේඩ් කියන එක ක්ලික් කරන්න ඕනෙත් නැහැ. හරි? මේ ටික
තියෙන්න ඇරලා අපිට ක්ලික් කරලා ඔන්න අපි මෙතන ඉන්නේ. දැන් ඔන්න අපි පළවෙනි ප්‍රොන්ට් එක ලියනවා. ටීචර්ලා ලියන්නකෝ මෙතන. ආක්ස් ජෙමිනි. මට පින්තූරයක් දෙන්න. සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් create a image. ඒක ලියන්න පින්තූරයක් ගන්න ඕන නම් ඉස්සරලාම. හරි? මට අපි පොඩි එකේ ඉඳන් යන්. හරි? හැමෝම ටයිප් කරන්න පුළුවන් නම් පින්තූරයක් දෙන්න. නේ? මෙයාට පින්තූරයක් දෙන්න කිව්වේ නැත්නම් මෙයා විස්තර දෙනවා. හරි? මට පින්තූරයක් දෙන්න. රයිට්. ඔන්න දැන් අවශ්‍ය දේ ලියන්නකෝ. අපි ටිකක් අර චූටි මේකක් නැතුව ටිකක් දැන් හොඳ එකක් ලියමු. මම ඉස්සෙල්ලා වැරදි එකක් කීවනේ. මට පින්තූරයක් දෙන්න. අවුරුදු අන්න වයස මම ගත්තා. අන්න දැක්කද? ටක් ගාලා එනවනේ අවුරුදු 15ක ටීචර් ලියන්න ඕන එකක්. හරි? ටයිප් වෙන්න 15ක පෙනුම ඇති. අවුරුදු 15ක පෙනුම ඇති ගැහැණු ළමයෙක්. අන්න මම ලියනවා ගැහැණු ද පිරිමිද කියලා ලියන්න ඕනේ. ළමයෙක් සහ බල්ලෙක් මොන බල්ලෙක්ද? අන්න බල්ලා විශේෂ කරන්න. මට ඕනේ සුදු පාට බල්ලෙක්. සුදු පාට සුද උන්නේ. හරි? අපි හිමින් ලියමු හදිසියක් නෑ ටීචර්. සුදු පාට මේවා දන්නවා නම් දන්නේ නැහැ චුට්ටක් අහන් ඉන්න. සුදු පාට බල්ලෙක්. බල්ලෙක්. ළමයෙක් සහ සුදු පාට බල්ලෙක්. ගෑනු ළමයාගේ දැන් මං ගෑනු ළමයා විතරයිනේ කීවේ. දැන් තව ටිකක් මදි. දැන් මම මේ ඉංග්‍රීසියෙන් නෙමෙයි. මේක සිංග්‍රීසියෙන් ලියන්න පුළුවන් ටීචර්. ඒ කියන්නේ MATA මට පික්චර් නම් ඉතින් ඕන කෙනෙක් දාන දෙන්න DENNA එහෙම ගහන්න පුළුවන් ඈ. මට මේ සිංහල ලේසි. බල්ලෙක් නම් ඩොග් නැත්නම් BAL එහෙම හරි. සිංග්‍රීසි ගන්නවා ගැහණු ළමයෙක් සහ සුදු පාට බල්ලෙක්. කොණ්ඩේ මට පස්සේ ලියන්නත් පුළුවන්. කොණ්ඩය දිග විය යුතුය. ගෞම රතු පාට දිග ගෞම ඇඳ සිටිය ඕනේ නැහැ. ඉතින් ඇඳින්න කියලා බාගෙට ලියවත් හරි මං ටිකක් ලියන්නම් යුතුය. තව මොනවයි ටීචර්? මෙයා කොහෙද ඉන්න ඕනේ? මුහුදු වේරලක් අසල. අන්න හුදු ඉතරක් වුණා කොමු මගේ අර මේ මුහුදු වෙරළක් අසල. හරි? මුහුදු වෙරළක් අසල තමයි ඉන්න ඕනේ. ඕන්නම් දැන් අර අන්න වචනේ දාන්න ටීචර්ට ඕනේ. දැන් මම ටිකක් මේ එකෙන්ම මම ටිකක් හොඳට යනවා රියලිස්ටික්ද පික්සල් ආර්ට්ද නේ මම දානවා රියලිස්ටික් REALISTIC රියලිස්ටික් කියලා කමාවක් දාමු. රියලිස්ටික්. ඊළඟ රේෂියෝ එක RATIO රේෂියෝ එක මම 9යි කමාවක් දාපුවාම ඇති 9යි 16 රේෂියෝ එක 9යි 16 රයිට් එතකොට ඔන්න මම ඔය ඇති දැනට දාලා මම මේ ඊතලය බොනවා බලමු මෙයා මට පින්තූරයක් ඔන්න හදනවා ටීචර්ලා එකත් හදලා සේව් කරලා ගෲප් එකට දාන්න අපි බලමු මං අඩුපාඩු කියන්නම් තව ටිකක් මෙහෙම වුණා නම් හොඳයි කියලා තව ඕන්නම් මේ ප්‍රොන්ට් එක දැන් මම මේ සිංහලෙන්මයි කීවේ ටීචර්ලා හරි බය ඔන්න මට දීලා තියෙනවා
බල්ලා ඉන්නවා සුදු පාට. මුහුදු වෙරළ තියෙනවා. පින්තූරේ දිගට දීලා තියෙනවා. දැන් මේ රේසියෝ එක මම දුන්න නිසා තමයි මෙහෙම ආවේ. නැත්නම් මේ හරස් අතට එන්නේ. හරි? දැන් මේක ටච් කරපුවාම එකපාරක් ඔය ෆෝන් එකේ දික් අතටනේ ඔය පින්තූරේ තියෙන්නේ. පේනවනේ. පින්තූරුවට එකපාරක් ටච් කරන්න පේනවද සේව් කියලා වචනයක් තියෙනවා. එහෙම නැත්නම් මේ උඩින් පහළට ඊතලයක් තියෙනවා. මේ දෙකෙන්ම සේව් කරන්න පුළුවන් මේ ඩවුන්ලෝඩ්. හරි? මේ සේව් අපිට සේව් කරන්න පුළුවන් ඩවුන්ලෝඩ් වෙනවා. හරි? ෆ්‍රොන්ට් එකක් වශයෙන් ගන්න ඩවුන්ලෝඩ් වුණා. හරිද? මේ පින්තූරුවට එකපාරක් ටච් කරන්න නැත්නම් පින්තූරේ මේ උඩට යන්නකො මේ පින්තූරේ මෙහෙම පල්ලෙහාට ඇදලා උඩට යනකොට පේනව නේද මේ පහළට ඊතලයක් තියෙනවා. අන්න ඒක ඔබපු ගමන් ටීචර්ගේ ෆෝන් එකේ ගැලරියට මේකේ සේව් වෙනවා. හරි? දැන් බලන්න මට රතු පාට ගවුමක් ඇඳලා තියෙනවා කොණ්ඩේ දිගට තියෙනවා ගැහණු ළමයෙක්ගේ රූපයක් කියවා බල්ලෙක් ඉන්නවා එයා එච්චරයි කියේ මුහුදු වෙරළක් ඉතින් තියෙනවා. හරි? දැන් මට මේක තව ටිකක් වෙනස් කරගන්න ඕනේ නම් හරි? මේකටම මෙතන ලියන්න පුළුවන් change change මං change this image කියලා ලියුවා. මේක change කරන්න. නැත්නම් ටීචර්ලා ලියන්න මෙම රූපය මට වෙනස් කර දෙන්න. අශ්වයෙක් අශ්වයෙක් පිටේ මෙම ළමයා යන ආකාරය සහ මල් සහ පසුබිම මල්වත්තක් ලෙස වෙනස් කර දෙන්න. මට මේ ළමයාගේ පොඩ්ඩක් වෙනස් කර ගවුමත් ඕන වෙනස් කරමු. නේ ගෞම කහපාට කහපාටට දෙන්න. රයිට් මං ඊතලේ ඇන්ද. ටිචලට ඒ ටික තේරුණාද? අපි පින්තූරයක් හැදුවට පස්සේ පින්තූරයේ මොනවා හරි වෙනස් කරගන්න ඕනනම් ටීචර්ලා හිතපු විදිහේ පින්තූරයක් ආවේ නැත්නම් ආයි මුල ඉඳන් ටයිප් කරන්න යන්න ඕනේ. ඒකටම දෙන්න change මේ බලන්න ගන්න අර අතන සුදු මං අශ්වයාගේ පාට දුන්නේ නෑනේ. අතන සුදු බල්ලෙක් හිටපු නිසා මෙයා හිතුවා සුදු අශ්වයෙක් හොඳයි කියලා. සුදු අශ්වයෙක් දුන්නා. මල් වත්තක ඉන්නවා දුන්නා පට්ටයිනේ. නේ. හරි අරක වෙනස් කරලා මේක මේ උඩ එකපාරක් ටච් කරපුවාම මෙන්න පහළට එනවා මේ ඊතලේ සේව් කියන එක ගත්තා. මගේ ෆෝන් එකේ සේව් වුණා මේක. හරි ෆෝන් එකකින් එකපාරක් බැක් යන්න. දැන් ටීචර්ලා හරියට චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක් වෙන්න ඕනේ. ටීචර්ගේ හිතේ තියෙන රූපය මේකෙන් ගන්න නම් මේ විදිහටම දෙන්න ඕනේ. ටීචර්ලට තේරුණාද? නිකන් දාන්නකො නිකමට වාගේ yes කියලා මැසේජ් එකක්. තව අපි මේක ඊළඟ ස්ටෙප් එකට යන්න yes sir right thank you නේ. තේරුනේ නැති කවුරු හරි ඉන්නවද? අපි වෙන ස්ටයිල් එකකට යන්න කලින් දැන් මේ වගේ ඕන තරම් හදපුවා ගෲප් එකට දාන්න බලන්න. දැන් අද වැඩ ඉවර මේ පන්ති ඉවරනාට පස්සේ නැත්නම් දැන් මම ෂෙයා කරන්න පුළුවන්. ගෲප් එකට ෂෙයා කරන්න. ගැටලුවක් නැහැ. නේ? ඔව් සර් තේරුණා yes. ආව්
චේන්ජ් වුණාද කියලා දහන්නේ උනේ නෑ කියලා දහන්නේ මට චුට්ටක් පැහැදිලි නෑ ෆ්‍රොක් එකේ ටීචර් එක වෙනස් කළේ නැත්නම් ෆ්‍රොක් එකේ කලර් එක මේ ඒක වෙනස් වෙන්නේ නෑ ඈ ඒක වෙනස් කළා නම් අර මම ලිව්වා වගේ සුදු පාට රතු පාට පාට දෙන්න හරි ඔව් අපි මේ හෝස්ගේ අශ්වයාගේ කලර් එක අපි වෙනස් කරේ නැති නිසා අශ්වයා සුදු පාටින්ම ඉන්නවා මේ රියලිස්ටික් බලන්නකො මේ අශ්වයා ඇත්තම අශ්වයෙක් නෙමෙයි මේ පට්ට කොලිටි මේවා හයි කොලිටි මේවා ප්‍රින්ට් කරන්න පුළුවන් අන්නන්න මගේ එකේ මේ මේවා හයි කොලිටි අපිට මේ පුළුවන් මගේ කිය ඇඳුන නිසා මං ආයේ ආපස්සට ගියා රයිට් ඔන්න ඊළඟට අන්න දැන් නිව් chat එකක් ඕනේ තාම ඕකෙම හදමු අපි ඔය එකම જાතියේවනේ දැන් අපි හදන්නේ ටීචර් කාටූන් නැත්නම් අපි ට්‍රේඩ් එහෙම එකක් හදලා බලමු දැන් ටීචර් හදිසි වෙන්න එපා ටීචර්ලගේ පින්තූරේ දාලා හදන එකක් දැන් මම තව චුට්ටකින් කියලා දෙනවා පින්තූරේ දාලා ඕන විදිහට හදන්න කියලා දෙනවා හරි මේ පින්තූරය ඕන විදිහට වෙනස් කරගන්න ඒව ටික ඔක්කොම කියලා දෙනවා අපි නිකන් ඉස්සෙල්ලා ෆොටෝ ටිකක් හදලා බලමු ඊළඟට හදිසි වෙන්න එපා ආරාධනා පත්‍ර සහතික ඒ ටික ඔක්කොම කියලා දෙනවා හරි හොඳටම කියලා දෙනවා තේරෙන භාෂාවෙන් කියලා දෙනවා රයිට් ඊළඟට මෙතන ටයිප් කරන්නකෝ ආයි පින්තූරයක්ම ඉල්ලමුකෝ මට පින්තූරයක් දෙන්න පින්තූරයක් දෙන්න මම ලියනවා PXIAR ස්ටයිල් STYLE හරි ඕන්න ඩිස්නි ස්ටයිල් කියලත් තියෙනවා ස්ටයිල් 3D කියලත් ඕන්නන් දෙන්නක 3D 3D කමාදද අපි අර වෙනස් ඒවා ලියනකොට දෙනවේ මට පින්තූරයක් දෙන්න පික්සල් ආට් එක ස්ටයිල් එකෙන් 3D හාවෙකු ඔන්න හාවෙක් සහ තව කවුද හාවත් එක්ක ඉස්කෝලේ යන්නේ නරියෙක් කියමු නරිය ලොකු වැඩි කමන්නේ නරියෙක් හාවෙක් සහ නරියෙක් පාසල් යන දර්ශනය හරියට ලියන්න ඕන එක හිතේ තියෙන දේ ලියන්න හාවෙක් සහ හාවා අන්න දැන් ටිකක් ලියන්න හාවා ලස්සන රෝස පාට ගවුම හා පොත් බෑගය අන්න සහ වතුර බෝතලය වතුර බෝතලය අතේ ඇත ආව ලස්සන රෝස ගවුමක් ඇඳගෙන ඉන්න ඕන කියන එක කමන්නේ මං කෙටියෙන් ලිව්වේ වතුර බෝතලේ අතේ මේවා වැරදුනොත් වැරදිනවා බලමු අපි ගවුමක් අතේ තියන් ඇයිද දන්නේ රෝස පාට ගවුමක් ඒ නිසා ලියමු ඇඳ සිටිය යුතුය පොත් බෑගයේ සහ වතුර බෝතලේ අතේ ඇත නරියා ලස්සන හිනා අන්න හැඟීමුත් ලියන්න හිනාවකින් සිනහාවක් ඇත කිල්ලීම සිනාවක් ඇත කළු කෝට් එකක් හා රතු ටයි එකක් පැළඳ සිටි දැන් ටීචර්ලාට තේරෙනවා මම මේවා ලියනකොට ලියන්න ඕන විදිය හරි ලස්සනටම තේරෙනවා අතේ වතුර බෝතලය ඇත
දෙදෙනාම ආසාවෙන් ආසාවෙන් පාසල් යන ආකාරය දෙන්න. ආකාරයේ පින්තූරයක් දෙන්න. හරි ඈ. පරිසරය කොහෙන්ද? අපි දාමු ඕන්න. වෙල් වෙල් නියරක මන් ටික ටික වැඩි කරනවා. නියරක යන ආකාරය. ඇතිද? මෙයාට සිංහල ගොඩාක් දුන්නත් තේරුම් ගන්න අමාරුයි. ඉංග්‍රීසියෙන් නම් ලේසි. මං කියා ලීව නිසා මං ආයේ කියන්නේ නැහැ. මං 3D ස්ටයිල් එකෙන් දුන්නේ පික්සල් ආර්ට් එකකින්. ටීචර්ලත් මොනවා හරි මම කියවනකොට මොනවා හරි ලියන්න ඇති කියලා මම හිතනවා. අන්න පින්තූරේ මට හරස් අතට දුන්නේ. පේනවද? මම මෙයාට කීවේ නෑනේ 9:16ට නේ. බලන්නකො ඒ වුණාට පට්ට අන්න මං මේ කල එක සිලෙක්ට් කරලා පෙන්සිල් එකනේ. සිල් එක සිලෙක්ට් උනේ කොහෙන්ද මේකට? ටෙක්ස්ට්. ඕ. බැක් කියන්නේ කොහොමද? මේ බලන්නකො ටීචර්ලා. අන්න. හා වගේ මේ මගේ එක දුවනවා එහෙම ෆෝන් එක. හරි. බලන්න ලස්සන නැද්ද කියලා. අයිතින් දැන් ළමයෙකුට පුංචි ළමයෙකුට වගේ නම් මේ පාඩම කරන්නේ. නේ. කොච්චර ලස්සනද බලන්න අර ස්ටයිල් එකකින් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මෙයා නරියගේ හිනාව පොත් බෑගේ දෙන්නගෙම කරේ තියෙන්නේ. මේ ගැන දැන් රචනාවක් කතාවක් හරි මෙහෙ ලියන්න කිව්වොත් මම ඕන්නම් මේකෙම දෙන්නම් මට රේසියෝ එක 9:16 දෙන්න. මට අනිත් පැත්තට ඕනේ පොඩ්ඩක් ඒක අර හරස් අතට තමයි එයා දීලා තියෙන්නේ. ටීචර්ලට තේරුණාද? ටීචර්ලා හැදුවද? මං හදපු ටික මං ගෲප් එකට දාන්නම් ටීචර්ලා හදපු ඒවත් දාන්න අනිවාර්යයෙන්ම. හරි? එතකොට බලමන් ප්‍රොන්ට් එකක් ඕන. දැන් ප්‍රොන්ට් එක නම් මං හිතන්නේ මම කියා ලිව්ව නිසා ටීචර්ලාට තේරුණානේ. මේ බලන්නකෝ. දැන් හරිනේ. වෙලක් දිගේ යන නේ. අර දෙන්නම මට දික් අතට දුන්නා. ටයි එකයි කෝට් එකයි දාලා. ලස්සන නැද්ද ටීචර්? මේ අර ස්ටයිල් එක මේ මොනවාද මේ පික්සල් ආර්ට් 3D ස්ටයිල්. ඒ නිසා ටීචර්ලා පුංචි පන්තිවල උගන්වන ගුරුවරු ඉන්නවනම් නෑ ලොකු ළමයිනුත් ආසයි නේද? ගර්ල්ස් ස්කූල් වල උගන්වන ළමයි ඉන්නවනම් මේ වාගේ ස්ටයිල් එකකට ආසයි. මේක උඩ එකපාරක් මේ මෙතනින් ඩවුන්ලෝඩ් කරන්න. හරි. ඩවුන්ලෝඩ් දුන්න නේ. එක තේරුණාද? අපි හැදුවා ටීචර්ලා හැදුවාද? ටීචර්ලා දැම්මම ගෲප් එකට දාන්න පුළුවන් නම් කවුරුත් දාලා නැහැ නේ. මේකට අපිට මේ මම හදපු පින්තූර දෙක නම් මම ෂෙයා කළා ඔන්න ගෲප් එකට. ඔය එක තේරුණාද? අර වාගේ එක්කෙනෙක් හරි යස් කියලා දාන්නකෝ 10 දෙනෙක් ඉන්නවා. යස් කියලා දැම්මොත් මං ඊළඟ කොටසට යනවා.
right. පික්සල් ආර්ට් වලින් මේ වාගේ අපි තවර මේ යනවා මේ කවුරු හරි ටීචර් කෙනෙක් දැම්ම අන්න ගෲප් එකට බලමු අපි. අන්න රයිට්. ටීචර්ගේ එක සයිස් එක ලස්සනට ඇවිල්ලා තිනවල මේ රේෂියෝ එක අන්න 9යි 16 දුන්නා නම් ෆෝන් එකේ අනික් අතට එනවා. හරි? මේක හරස් අතට ඇවිල්ලා තියෙන මේ 16යි 9. ඕන්න යටින් ආයෙ දෙන්න දැන්. ටීචර් ලැප් එකේ වැඩ කරනවා නම් මේක හොඳයි නැත්නම් ෆෝන් එක අනිත් පැත්තට හරවපුවාම ඔක ස්ක්‍රීන් එකට වෙනවා. නේ? බලන්නකො මං කියපු ටිකම ටීචර්ත් දාලා තිනවා. පට්ට ලස්සනයි. ටීචර්ට වෙන එකක් දීලා තිනවා. රෝස පාට හාව අනේ පිටිපස්සේ ලේනු දෙන්නෙකුත් යනවා. ඒක හිතලා වෙන්නේ නැති එයා දෙන්නේ නැත්තේ. නේද? පරිසරය ස්කූල් පරිසරයක් තියෙනවා. වටපිටාවේ තව නේද? දැන් බලන්න මේකෙන් කතාන්දරයක් නිර්මාණය කරන්න හරි. ටීචර්ලගේ පෙළ පොතේ තියෙන රූපයකුයි මේකයි අතර බලන්න පට්ට වෙනසක් තියෙනවනේ ලස්සනයිනේ. නේ? ආය අර කතන්දර කියවෙනවනේ ළමයින්ටනේ. වාක්‍ය කියවෙනවනේ වචන හැදෙනවනේ. ලස්සනයි. හරි? අර දික් අතට ඕන රේෂියෝ එක මාරු කරගන්න. නැත්නම් ලස්සනට තියෙනවා. අනෙක් ටීචර්ලට තේරුණාද මේකට දාන්නකො යස් කියලාවත් ටීචර්ලා නිදිද දන්නෙත් නෑ 9:37යි ටීචර්ලා කිව්වේ මං ටීචර්ලා ගොඩක් ඉන්නවමයි දන්න නිසා සර්ලත් ඉන්නවද දන්නේ නේ සර්ලත් ඉන්නවා වගේ අන්න තව සර් කෙනෙක් ටීචර් කෙනෙක් දැම්මා බලමු අපිට හදිසිනේ අපි හිමිසීරුව ලස්සනට අපි වැඩේ කරමු මං ටීචර්ලාට අනිවාර්යෙන් ලස්සනට වැඩේ කරලා දෙනවා හරි රයිට් සර්ගේ රේසියෝ එක ඇවිල්ලා තියෙන්නේ අර මම දාපු එකම ඒකට අර කමාවක් දාලා රේසියෝ RATIO 9:16 දැම්මනම් ෆෝන් එකේ දිග අතට මොකද අපි වැඩි හරියක් යූස් කරන්නේ ෆෝන්නේ නේද? එතකොට ෆෝන් එක යූස් කරනකොට අර ෆෝන් එකේ දික් අතට ලස්සනට තියන්න රේසියෝ එක මාරු කරන්න පුළුවන් නේ. බලන්නකො ඇසටත් දීලා තියෙනවා හාවයි නේද මේ දෙන්න අතින් අල්ලන් යන විදිහ කීවනම් එහෙම දෙනවා ඈ දැන් මේක ඊට පස්සේ ඊළඟ දවසේ අපි වීඩියෝ එකක් කරනවා ඈ මේගොල්ලෝ මේ පාසල් යන ආකාරයට කියලා මං හදනවා සේව් කරලා තියාගන්න අපිට ඊළඟ දවසට ඕන වෙනවා නේ වෙලක් දිගේ බලන්න ලස්සනයි සුපිරියට තියෙනවනේ රයිට් එහෙනම් අපි ඉදිරි කොටසට යමුනේ හා කියලා කියන්න ඉතින් කවුරු හරි නැත්නම් මට යන්න විදියක් නැහැ වගේ අනික් ටීචර්ස්ලට පුළුවන් වුණාද හදන්න වන්නිආරච්චි ඉන්නවා නොන්නන් ටිකකුත් තියෙනවා ටීචර්ලා නැද්ද මන්ද මං කියන එක ඇහෙන්නේ නැද්ද හරි සර් රයිට් ඕකේ එක්කෙනෙක් හරි කිව්වනම් ඇති මට එතකොට මං හිතනවා ඔක්කොටම හරි කියලා මම ෆෝන් එකෙන් ඔන්න මම ෆෝන් එකේ ගියේ මම ෆෝන් එකේ අයින් වෙලා අන්නන කැප් කට් එකක් ආපු නම් මේක ඇඟිලි වලින් හරි අමාරුයි ඔබන්න මං ආයෙ ලැප් එකට යන්නම් දෙකේම එකයි වෙනසක් නැහැ එහෙම මේ ෆෝන් එකේ මම දෙකේම කියලා දෙන්නේ මේ අර ටීචර්ලා දෙකම යූස් කරන නිසා ටීචර්ලාට ගොඩක් පහසුයි ලීසි හොඳට දැනුම් ගන්න ඕන නිසා මං කිව්වේ හරි සර් ඕකේ අපි ඊළඟට ඔන්න දැන් ඒ කොටස තේරුණා කියලා මම හිතනවා දැන් මට ඕනේ අපි ඕකෙම තව පින්තූරයක් හදලා අද ඊට පස්සේ ටීචර්ලගේ පින්තූර මාරු කරන්න හදන්නේ ම්ම්, මට ඕනේ මෙහෙම එකක් කියලා හිතන්නකෝ. මට කතන්දරයක් ලියා ගන්න ඕනේ. නේ? ඒකට නම් ජෙමිනි වලට ගිහිල්ලා අපිට නෑ ඒක පස්සේ කරමුකෝ. දැන් හරි. දැන් ටීචර්ලගේ පින්තූරත් හදමුකෝ. රයිට්. දැන් මෙන්න මෙතන ධන ලකුණක් තියෙනවනේ. හරි? අපි පින්තූර හදමු. අපේ පින්තූරයක් දාලා වෙනස් කරගන්න හදන්න.
මෙන්න මෙතන ධන ලකුණ උඩ ක්ලික් කරලා අප්ලෝඩ් ෆයිල් යනවා. හරි. ගිහින් ටීචර්ගේ තියෙන රූපයක් මේකට ඇඩ් කරගන්න. ඔන්න මගේ රූපයක් තිබිලා මං ඕපන් කරගත්තා. හරි. මේ රූපයට කරන්න ඕන වෙනස්කම් මොකක්ද කියලා මෙතනදි ටීචර්ට දෙන්න පුළුවන්. මම ගත්තේ මෙන්න මේ රූපය. මේක. හරි. මේ රූපේ තමයි මගේ රූපයක් මං ඇඩ් කරගත්තේ. ඔන්න මගේ එකට ඇඩ් කළා. ඇඩ් කරලා මට ඕන්නම් ටීචර්ට ඕන්නම් මේකේ ටයි කෝට් එක දාලා රූපයක් හදාගන්න. එහෙම නැත්නම් හොඳ ප්‍රොෆෙෂනල් ක්වොලිටි ස්ටුඩියෝ එකකින් ගැහුවා වගේ හදාගන්න. අපිට මෙහෙම මෙතෙන්ට දෙන්න පුළුවන්. මේක ඉංග්‍රීසි ප්‍රොන්ට් වගේකුත් තියෙනවා. ඒක මම තව චුට්ටකින් දෙන්නම්. දැනට අපි සිංහලෙන් ලියන්නකො ටීචර්ලා මෙතන. මෙම රූපය අන් ටීචර්ලාගේ රූපේ දාලා තියෙන්නේ. මෙම රූපය කළු. අර වගේම බලමු කළු කෝට් එකක්. දාලා බලමු ලියලා. කෝට් එකක් හා රතු ටයි එක. සහිතව සිටගෙන සිටින ආකාරයට. ආකාරයට දෙන්න. මම මෙහෙම වචනයක් දෙන්න. මුහුණෙහි හැඩ වෙනස් නොකරන්න කියලා. සමහරලාට හරි ඔය ඇති. මෙම කළුවා මම ඔච්චරයි දෙන්නේ දැන්. දාලා මේ ඊතාලිය බොන. මම දුන්නේ කළු පාට ටයි එකකුයි කෝට් එකකුයි දාලා හිටගෙන ඉන්න ආකාරය දෙන්න මුහුණ වෙනස් කරන්න එපා කියලා. බලමු මෙයා මොන වගේ එකක් දෙයිද කියලා. Creating your image. චා වැඩි ගොඩනේ. නේ? පට්ට ලස්සනයි. අවුලක් නැහැ. මෙතනින් ඩවුන්ලෝඩ් කළා. මුහුණ වෙනස් කරේ නෑනේ බලන්නකෝ. ටීචර්ලාට මම මුහුණ පෙන්නුවානේ ඉස්සෙල්ලා. නේ? මෙතනින් ඩවුන්ලෝඩ් කළා. මම පසුබිම වෙනස් කරන්න කීවේ නෑනේ. ඕන්නම් මට පුළුවන් මේක. පසුබිම බිම වෙඩින් හෝල් එකක් ලෙස සකස් කරන්න. මට වෙඩින් හෝල් එකක ඕනේ. ටීචර්ලාගේ ෆොටෝස් දාලා දැන් පාට සාරි දාලා හදන්න බලන්න. නේ? පසුබිම අන්න මට දුන්නේ නෑ. හරි මේ දුන්නේ. පට්ටයිනේ නේ. කෙලින්ම වෙඩින් හෝල් එකකට ගියා. අර පාට ඇඳුම ඇඳපු එක්කෙනා කෙලින්ම වෙඩින් හෝල් එකක. ඈ ඉතින් තව වෙනස් කර කර බලන්න ටීචර්ලාගේ රූපයක්. දැන් මේ පට්ට සිංහලෙන්
දැන් මෙච්චර ලේසියට පින්තූර වෙනස් කරගන්න මං හිතන්නේ ටීචර්ලට වෙන කවුරුවත් කියලා දෙන්න. මට 100ට 500ක් ෂුවර් ඒක. හරි. ඒගොල්ලෝ කියලා දෙන්නේ ඉංග්‍රීසියට ගිහිල්ලා ඉංග්‍රීසි වචන දාලා හරි ඉංග්‍රීසියෙන් ට්‍රාන්ස්ලේට් කරගෙන ඇවිල්ලා ජෙමිනි වලට මොනවාද මේ ප්‍රොන්ට් එකක් ලියාගෙන ඇවිල්ලා chat GPT වලට ගිහිල්ලා වෙනස් කරන්න. දැන් ඕන මූණ තව ටිකක් සුදු කරන්න එහෙම පුළුවන්. බලමු ටිකක් ලස්සන කරලා දෙයිද කියලා. මුහුණ සුදු තව තව සුදු කරන්න. එතකොට හැබැයි මූණ වෙනස් වෙනව. සුදු කරන්න. ඕන්නම් කොණ්ඩේ ස්ටයිල් එක මාරු කරලා බලන්න. කොණ්ඩය කොණ්ඩය මන් දන්න ස්ටයිල් කොහමද ඕනේ? රතු පාටට දාමුද? රතු රතු පාට. ම්ම්, රතු පාට කැරලි ලෙස සකසන්න බලමු සකසන්න කියලා ගැහුවේ අවුලන්නේ. එයා පොඩි පොඩි වචනවල දෝෂ ටික එයා හදා ගන්නවේ. ටිචලා බොබ් කට් එක දාලා බලන්න. මොනවද ඔය ස්ටයිල් තියෙනවනේ ලේයර් ස්ටයිල්. අම්මට උඩි සුදු කරලා දැම්මා මූණ වෙනස් වුණා. හරි මං කිව්වේ කොණ්ඩ හැම ස්ටයිල් වෙනස් කරනකොට මූණ වෙනස් වෙනවා. මොකද අපේ මුහුණ තියෙන්නේ අපේ මේ හැඩයට නෙවෙයි. ඒ හැඩය විතරක් අරගෙන එයා සුදු කරන්න කියවනේ සුදු කළා කොණ්ඩ ස්ටයිල් එකෙන් මූණ හැඩය වෙනස් වුණා. ඒක ඉතින් වෙනස් කරන්න බෑ. හරි ඒක හරි ගියේ නෑ ඒක මම වගේ නෙවෙයිනේ. නේ චුට්ටක් සුදු කරලා නම් ගන්න තිබ්බා. දැන් තේරුණාද? නිකන් නෝමලි මේ නෝමලි මේ නෝමල් මේකේ නිකන් සිංහ හිතෙන දේ ටයිප් කරන්න මහ ලොකු දෙයක් නෙමෙයි. හරි? දැන් මේකම පුළුවන් ටීචර්ලට පාඩමකට ගන්න දැන් හොඳ වැඩක් කරපු දරුවෙක් ඉන්නවා. නේ? හරි? පන්තියේ හොඳම පළවෙනියා රචනාව ලියලා. එයාට අපිට පුළුවන් එයාගේ රූපයක් ඕන්නම් අලියෙක්ගේ පිටට දාලා දෙන්න. ළමයි හරි ආසයි මං ඔය පන්තියේදී කරනවා. හරි? ඊළඟට ළමයා කියන අනේ ටීචර් මං මේ උඩින් යනවා වගේ මොකද මකරෙක්ගේ වාගේ හදලා දෙන්නකෝ. නේ? අනේ ටීචර් මෙහෙ යනවා හිම හිම ඉතින් එක එක විදිහට අපිට හදන්න පුළුවන්. හරි? රයිට්. ඒ දරුවගේ ෆොටෝ එකක් දාලා මේ අලියෙක්ගේ පිටේ යනවා මෙහෙම මෙහෙම හදන්න. රයිට් තව මේකෙම එකක් කියලා දෙන්නම් ටීචර්ලාගේ ෆොටෝස් වෙනස් කරන්න ෆොටෝ එකක් දාන්න මම මගේ ෆොටෝ එකම හැම වෙලාවෙම මම යූස් කරනවා අනුන්ගේව වෙනස් කරන එක හොඳ නැහෙනේ ටීචර්ලාගේ ෆොටෝ එකක් දාගන්න කො මම ක්ලික් කළා රයිට් දාගන්න මේ සිංහලෙන් ලියන සරල ප්‍රොන්ට් වලට යන්නේ මං මෙම රූපය පෙන්සලෙන් අඳින ලද පෙන්සිල් ආර්ට් එකක් මම මේ සිංහලම ගන්නේ ආකාරයට දෙන්න අන්න මගේ අර මේ රූපෙද දන්නේ එයා ගන්නෙ බලමු මෙම රූපය පැන්සලෙන් අද පෙන්සිල් ආර්ට් එකක් ලෙස දෙන්න ටීචර්ගේ ලස්සන ෆොටෝ එකක් දීලා පෙන්සිල් ආර්ට් එකක් කරගන්න පුළුවන් මූණ ඉතරක් වගේ තියෙන එකක් දුන්නා නම් පොඩ්ඩක් ලස්සනට එනවා මගේ මේ පැසුබිම එහෙම මේකේ වැඩිනේ බර වැඩි නේ ගොඩක් තියෙනවනේ අන්න රයිට් ඔය බලන්න පට්ටයිනේ ආයේ
නේ පට්ට නැද්ද? හරිද ටීචර්? පුළුවන්ද ලස්සනට හදපු එකක් දෙකක් බලන්න දාන්න ගෲප් එකටනේ. මගේ දැන් ලැප් එකේ තියෙන්නේ ෆෝන් එකේ තියෙන්නේ WhatsApp. මං දැන් හදපේවා දාන්න ටිකක් අමාරුයි මට. අනේ රයිට් අවුලක් නෑ ෆෝන් එකෙත් ඇති WhatsApp මේකෙත්. මේකනේ. අනික් ටීචර්ලා හදලා නැද්ද අනේ? නේ? රයිට්. ඔන්න දැම්මා. නේ? ඒ ටික තව යනවා මේකෙම. ඔන්න මේකේ යනවා මම මෙන්න මෙතෙන්ට දැන්. මෙතෙන්ට ගියාපුහම පොඩි ඇඩ්වාන්ස් පැත්තකටත් නෙමෙයි ඉතින් ටිකක් අපි යනවා මෙන්න මෙතෙන්ට. දැන් ටීචර්ලට ඕනේ නම් ටීචර්ගේ රූපෙකුයි තව කාගේ හරි දැන් ඔන්න මේක මේ අර වෙඩින් ෆොටෝ එහෙම කට්ටිය හරියට දානව නේද වෙඩින් ෆොටෝ නැති අය අනේ මගේ වෙඩින් ෆොටෝ එක හදලා දෙන්න අනේ හදලා දෙන්න කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. මෙතන පින්තූර දෙක මෙතනින් අප්ලෝඩ් කරලා සිංහලෙන්ම දෙමු බලන්න. ඔන්න මගේ ෆොටෝ එක දැම්ම. තම ගෑනු ළමෙක් හොයාගන්න එපේ. නේ නැද්ද ගෑනු ළමයින්ගේ රූප? මෙන්න මෙතන තියෙනවා රූපයක්. එකත් ඒයයි. ඔන්න පින්තූර දෙක දාලා මම ලියනවා මෙම රූප දෙක පෝරුව මේ මොකක්ද අපි කියන්නේ උඩ රටනේ. උඩ රට මනාල ජෝඩුවක් ජයන්න කොහෙද තියෙන්නේ? ජෝඩුවක් සේ සකස් කරන්න ඒ ඇති. තාම අප්ඩේට් වෙනවා. රයිට්. දැන් ටීචර්ලා තරහකාරයන්ගේ රූප එහෙම දාලා හදලා FB දාන්න එපා ඈ. නේ. හරි. ටීචර්ලාගේ ලස්සන ලස්සන සාරි ඇඳලා කල ඇඳලා දාන්න මට වෙඩින් මේ රූපය වෙඩින් එහෙකට යන විදිහකට සකස් කර දෙන්න. හ්ම්. දැන් දරුවන්ගේ එහෙම රූප තියෙනවා නම් ටීචර්ලාට මේ තියෙන බාන්නකො හොඳ කපල් එකන්නේ. හ්ම්. කිසි ප්‍රශ්නයක් නැහැනේ මේ දෙන්න දැම්ම කෙලින්ම වෙඩින් රූපයකට. මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔය FB එකේ එහෙම මම දැකලා තියෙනවා අනන්තවත් දානවා. තව මේකට චුට්ටක් මුහුණේ හැඩය වෙනස් නොකරන්න. නේ ලස්සනට තියෙනවා බලන්නකො. පට්ට ඉතින් මේ වැඩකාරයා කිව්වහමනේ අපේ ඔළුවක් අරගෙන මූණක් අරගෙන කොච්චර දේවල් කරනවද? ඉතින් එච්චර දේවල් අපිට පහසුවෙන් කරගන්න තියෙද්දි අපේ ස්ටුඩියෝ ගානේ රස්තියාදු වෙලා නේ සකස් කරනවා. හරි අමාරුවෙන් දහස් ගණන් ලක්ෂ ගණන් දීලා ෆොටෝ එඩිටින් වලට දීලා දැන් මේවා එකක් හදාගන්න පුළුවන්ද ලේසියකට බෑනේ. තේරුණාද ටීචර්ලට ටිකක් ඒ ටික අපේ පින්තූරයක් දීලා ඕන වෙනස්කමක් ලියන්න.
නිකමට අත්හදා බලන්න ටීචර්ගේ දරුවන්ගේ පවුලේ ඔක්කොගේම පින්තූර ටික දීලා වෙනස් කරන්න. නිකන් yes කියලා දාන්නකෝ කවුරු හරි. නැත්නම් මට හිතෙන්නේ තේරුනේ නෑ කියලා. අපි උගන්නද්දිත් එහෙමනේ. එක ළමෙක් හරිගෙන් අහලා බලනවනේ තේරුණාද තේරුණාද yes කීව ගමන් අපි හිතනවා ඔව් කියලා. මේගොල්ලෝ අඟහරු ලෝකෙට උනත් ගිනිහින් දාන්න පුළුවන්. මට ඊළඟ කොටසට යන්න yes කියලා දාන්න ඕනේ. ටීචර්ලා නිදිද මන්ද? ටීචර්ලා සර්ලා නිදිද? ඔව් සර් yes සර් අන්න රයිට් ඕකේ. ඔව් සර් yes සර් අන්න එහෙම දාන්න එපා. එතකොටනේ මම ටිකක් තව ටිකක් පෝම් වෙලා වැඩිපුර උගන්වන්නේ නේ. ඈ අපි පන්තියේ උගන්වද්දිත් එහෙමයිනේ නේ. ළමයි හෝ හෝ ගාලා අහනවා නම් අපි කැමති. ආයේ දන්න ඔක්කොම ටික කියලා දෙනවනේ. ඈ මොනවා හරි පාඩමක් ගැන ඉඳලා වෙන දෙයක් අහපුවාම ඒකේ ඒ ගැන දන්නවා නම් අපි උඩරිම කියලා දෙනවා. රයිට්? මේම පුළුවන් ඈ. ෆොටෝ හදලා බලන්න. හදලා මේ ගෲප් එකට දාන්න බැරි ඒවා පෞද්ගලිකව ඒවන්න. මේ වගේ මෙන්න මෙතන වචනයක් තියෙනවා. ටීචර්ලා පොඩ්ඩක් ඕනනම් මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. මේ අපි මේ වාගේ දැන් මේ ෆොටෝ දෙකක් දාලා මේ වාගේ මේ ප්‍රැන්සි ගැලා එක වගේ ඉන්න මේ වාගේ මේත් මගේ ෆොටෝ එකක් මේ AI කෙනෙක් ෆොටෝ එකක් වගේ මේ වාගේ හදාගෙන මේ උඩ තියෙන ෆොටෝ දෙක තමයි අප්ලෝඩ් කරලා තියෙන්නේ මේ දෙක. හරි? එතකොට මේ දෙක අප්ලෝඩ් කරලා මෙන්න මේ වාගේ මෙන්න මේ වචනේ දුන්නා නම් put these two people together during a fancy gala. Taking a selfie together. සෙල්ෆියක් ගහනවා වගේ හදලා දෙන්න. හරි? right. ඒවා පස්සේ හදමු මම දැන් කියලා දීගෙන යන්නම්. ඊළඟට ටිචලගේ තියෙන මේ මොකද්ද මල් වත්තක් ඉඩමක් ගෙයක් ලස්සන කරගන්න ඕනේ නම් හරි දැන් ඔය කට්ටිය කියනවනේ මිදුලේ ෆොටෝ එකක් දාලා මේක ලස්සන කරලා දෙන්න කියලා. වෙන මේ ටීචර්ලා එන්න කලින් මම මේ කෝ මෙන්න මේක මම නිකන් මේ 8:20ට විතර ඇවිල්ලා මෙතන ෆොටෝ එකක් හැදුවා. මම ඒක පෙන්වන්නම්කෝ බලන්න. මේ තියෙන්නේ මගේ ඉස්කෝලේ. හරි? මගේ පුංචි ඉස්කෝලේ. මේකේ AI වලින් තමයි හැදුවේ. මේක ඇත්ත ෆොටෝ එකත් මම පෙන්වන්නම්. මේකට මම දැම්මේ මේක. right. මේ තියෙන්නේ ඉස්කෝලේ මගේ. හරි? මම මේ ළඟදි මේ ගල් පේලියක් ඇල්ලුවා පොඩ්ඩක් ලස්සනට තනකොළ ටික වවලා ගන්න. right. ඉතින් මේක මම දීලා එයාට කිව්වා මේක පොඩ්ඩක් ලස්සනට හදලා දෙන්න කියලා. හරි? එයා මට මෙන්න හදලා දුන්නා. දැන් බලන්නකො මට මේ විදිහටම මල් ටිකක් එහෙම වවලා හදා ගන්න පුළුවන්. මගේ පොඩි අයිඩියා එකක් ආවා දැන්. මට හිතුණා මේ වාගේම හදන්න ඕනේ කියලා. මේ ටිකට ලස්සන උළු කැට ටිකක් තියලා මගේ මෙතන තියෙනවා තව මේ ඉඩ. හරි ලස්සනට. මේ ටිකේනේ අර මල් වවලා තියෙන එකත් හරිනේ මේ ටික මෙහෙම අරගෙන මට ලස්සන මල් පාත්ති දෙකක් ගහන්න පුළුවන්. මේ තියෙන්නේ එයා මට හදලා දුන්න එකනේ. මේක මෙහෙම තියෙනවා මෙතන තියෙනවා නේද? කොහෙවත් ඉස්කෝලේක බුලත් වැලක් නැහැනේ ටීචර්ලා දන්නවද? මගේ ඉස්කෝලේ මම බුලත් වැලකුත් වවලා තියෙන්නේ මෙතන මේ. මේ තියෙන බුලත් වැල.
මේ ගල් ටික අල්ලලා තියෙන්නෙම. දැන් මට තනකොළ ටික වවා ගන්න ඕනේ. ඉතින් මෙහෙම වවන්න බෑනේ. ඉස්කෝලේ එක තනකොළ. දැන් මම මේකෙන් වැටක් ගහලා ළමයින්ට යන්න දෙන්නේ නැතුව තනකොළ ටික වවා ගන්න ඕනේ. මේ ගල් ටික ඇල්ලුවේ ළමයින්ට පේලියට මේක දිගේම යන්න. ගල් පේලි දෙකක් ඇල්ලුවෙත් නැත්te එකක් ඇල්ලුවේ බල පේලියට ඵලයල්ලා කියලා. දැන් මෙහෙන් ගෑන්නොත් මම බයිනවනේ තනකොළ පාගනකොට එතකොට ඌ ලස්සනට පේලියට යන්න හුරු වෙනවම. නේ ඒ නිසා එක ගල් පේලියයි ඇල්ලුවේ. තනකොළ ටිකක් පවා ගන්න බලමු ඉතින්. වවන්න අමාරු ඉස්කෝලවල කොච්චර රටනවනේ ළමයි. රයිට්. මේ වගේ එකක් හදාගන්න ටීචර්ලා දෙන්න මෙන්න මේ වචනේ. මන් දෙන්නම්කෝ මේ වචනේම ඕන්න. මේකේ තිබ්බා ප්ලෑන් එක. අභ්‍යන්තරයේ මේ වචනේත් හොඳා මේ තියෙන්නේ. මේක දුන්නත් ඇති. beautiful landscaping on this yard කියලා දුන්නත් ඇති මේ වචනේ. හරි. එහෙම නැත්නම් ටීචර්ලා සිංහලෙන් දෙන්න. අපි බලමු ඒක ඕන්නම් එකක් දීලා සිංහලෙන්. මේක ඕන්නම් පොඩි ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න. ඔය ඔයාගේ වත්තේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරලා හදන්න කියලා තියෙන්නේ. ඕන්නම් අපිට පුළුවන් ටීචර්ලාගේ දැන් පින්තූර තියෙනවා නම් අපි හදලම බලමු. ටීචර්ලා හිතන්නේ මේ බොරු කියලා නේ. නිව් chat එකක් ගන්න දැන්. ධන ලකුණට යන්න. අප්ලෝඩ් ෆයිල් මං අර පින්තූරෙම අප්ලෝඩ් කරන්නම් අර බාගෙට හදපු එක මේ ඉතින් තව පින්තූරයක් තිබ්බත් දන්නේ නැහැ ඔකේ මගේ ෆෝන් එකේ නම් තිබ්බ පින්තූර දෙකක් තුනක් ගහලා ෆෝන් එකෙන් හදලා පෙන්නන්නද නෑ කමන්නේ මේක මේ පින්තූරේ ගමුකෝ ඕපන් පික්චර් එක ඕපන් කළා මම සිංහලෙන් මෙහෙම දෙන්නම් මට මෙම මොකද්ද මේකට කියන්නේ වත්තනේ වත ලස්සනට මල් වවා අලංකාර කර දෙන්න. එච්චරයි දෙන්න බලමු මොනා කියයිද කියලා. ටීචර්ලා ඉතින් දාලා දාලා බලන්න. මොකෝ අතේ පයින් මේ අපේ මේවා යනවා එයා නොමිලේ හදලා දෙන එකනේ. අපේ ඩේටා ටිකක් යන එක විතරයි. පුළුවන් තරම් හදන්න ටීචර්ලා පින්තූර. හදලා මටත් එවන්න ටීචර්ලාගේ ඉස්කෝලේ පිච්චර් එකක්. අන්න එයා ඒක කෑවා. මං ඒක එයා පසුබිම වෙනස් කළානේ නේ. ඒක හරි ගියේ නෑ. ඒ කියන්නේ මගේ රූප නෙමෙයි වෙන දැන් එයාට බනිමු. හරි? වැරදීනේ වැරදි. මම දුන්න රූපය වෙනස් කරන්න එපා. වෙනස් කරන්න එපා. තියෙන විදිහට තියෙන විදිහට අලංකාර කරන්න. එහෙමත් කියලා බැයි නම් කුණුහරුපෙන්ම බයින්න ඕන මෙයාට. මට සමා වෙන්න. ඔබේ මුල් රූපය වෙනස් නොකර හේයිද හැඩතල ලෙස තබාගෙන උත්සාහ කළා මම බලාපොරොත්තු වූයේ ඔබ බලාපොරොත්තු යන්න. එයා මට සමා වෙන්න කියලා කීවා. සමා වෙන්න කියලා ආයෙ හදලා දෙන්න. අන්න රයිට්. ඒකනේ දැක්කනේ යන්න. ඒක දැන් හරි. හැබැයි මම මල් වවන්න කීව නිසා එයා පට්ට මල් ගොඩක් වවලා තියෙනවා. හරි. මේ වත්ත ලස්සනට මල් වවා අලංකරණය කරන්න කියලානේ මම කීවේ. හරි. ඒ අය ඔබේ ඇසින් අහර මෙහෙ එහෙම කීවේ නෑනේ. දැන් මෙයා මල් වවලා දුන්නා මට මං කිව්වා වැරදි කියලා මට සමා වෙන්න කියලා. හරි රූපයේ හැඩ ටික තියෙනවා. ඒකත් නරකම නෑනේ. බලන් ගියා ෆෝන්.
මල් ටික ලස්සනට වවලා දීලා තියෙනවා. මේ පැත්තෙන් මල් වවලා මෙහෙන් වවලා මෙහෙන් වවලා මේ ටිකේ මල් කන්දක් ගහලා එයා දන්නේ නැහැනේ මේ ඉස්කෝලේ යද්ද කියලා ඉතින්. රයිට්. එතකොට ටීචර්ලට කැමති විදිහට බිල්ඩින් එක දෙන්න බිල්ඩින් එක දීලා මේක මේ පොඩ්ඩක් අර විස්තර දෙන්න. දැන් මගේ ඒ වගේ විස්තර මදි ටීචර්. හරිද? මං දැන් ටීචර්ලට තේරෙනවද දැන් මම දුන්නේ මෙච්චරයිනේ. මම මේ ලස්සනට මල් වලම් කරේ. මදිනේ යාට ප්‍රොන්ට් එක. නේ මෙයාට විස්තර දෙන්න මට මේ රූපයේ මේ තියෙන විදිහටම බිමට තනකොළ වවලා ඉඩ තියෙන අතරේ පොඩි ඇන්තූරියන් මල් වර්ගත් කියන්න ඕන ඇන්තූරියන් මල්ද අටපෙතියද දාස්පෙතියද ඒවා මවලා මේ පැත්තෙන් ඒ හිම විස්තර කියන්න. හරි. ඒ විස්තරවලට අනුව මෙයා ලස්සනට හදලා දෙනවා. හරි. ටීචර්ගේ ඕන පසුබිමක් අපිට සකස් කරගන්න පුළුවන්. අපිට මේ view එක වෙනස් කරගන්නත් පුළුවන්. මෙන්න මේ වාගේ වචනයක් දීලා create a full body proportional photo of this person කියලා. ඒ කියන්නේ අපිට ඕනනම් අපේ මූණ විතරක් දීලා ඒකේ මේ ප්‍රොෆෙෂනල් විදිහට හදාගන්න. Make a professional studio quality handshot of this person. සාමාන්‍ය ෆොටෝ එකක් දීලා මේකෙත් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. මේ ප්‍රොෆෙෂනල් විදිහට හදලා දෙන්න කියලා දුන්නොත් එයා එකත් හදලා දෙනවා. අර ඉංග්‍රීසි වචනේ ඉංග්‍රීසියෙන් ටිකක් දෙනවා නම් එයාට හොඳයි. එයා කැමති ඉංග්‍රීසි වලට සිංහල වලට වඩා. එතන තිබ්බ වචනේ ටයිප් කරන්න කම්මැලිකමට හොයාගන්න බලමුනේ. මම මේ වර්ඩ් එකෙන් හොයා ඩයන්නේ මට කම්මැලිකමට ටයිප් කරන්න. මේ ෆොටෝ දෙකක් මික්ස් කරන්න එහෙම පුළුවන් ඈ. මං එක කීවනේ. රීප්ලේස් කරන්න පුළුවන්. ෆුල් බොඩි ෆොටෝ මේ තියෙන්නේ. කොපි. මට මේ ටයිප් කරන්න කම්මැලිකමට මං කොපි කරලා මේකට පේස්ට් කරන. නේ අපිට ලස්සනට මේ වගේ පික්චර් එකක් හදාගන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ වාගේ මම මේ යනකොට දැන් දැක්ක පින්තූරයක්. රයිට් මේ තියෙන අරක හැදෙනකම් මේක බලන්නකෝ. කොහොම මේ පින්තූරේ. හොඳ ක්වොලිටියට තියෙනවනේ. දැන් ටීචර්ලට මේ බුදුරජාණන් වහන්සේගේ ඉපදීම දැක්වෙන පින්තූරයක් සකස් කර ගන්න ඕනේ නම් අයිති මේක දුන්නට පස්සේ එකේ දෙකේ පන්තිවල අයිති මොනයි හොල්මන්නේ නේ. ළමයි ආයේ කිසි ප්‍රශ්නයක් නැහැ. මේවා දෙනකොට ටීචර්ලා ටිකක් මේවා විස්තරාත්මකව දෙන්න. හරි? බුදුරජාණන් වහන්සේ නෑ සිදුහත් කුමාරයා මේක මේ මන් නෙළුම් මල් හත දාලා නෑනේ. උපදුන ලබන අවස්ථාව නෙළුම් මල් හතකින් එන ආකාරයට යසෝදරා දේවිය එතන සියලු වස්ත්‍රාභරණ වලින් සැරසී අලංකාරව සිටින බවත් ඊට පසකින් කවුද මේගොල්ලෝ සේවිකාවන් මල් විසි කරනවා. ඒ පොඩ්ඩක් දුන්නත් ඇති ආකාරයට දෙවිවරු අහසේ සිටින ආකාරයට පින්තූරයක් සකස් කර දෙන්න කියන්න. එයා ලස්සනට ඒ පික්චර් එකත් හදලා දෙනවා. අන්න මගේ එක ස්ටුඩියෝ ක්වොලිටි වලින් දුන්නා මේ රූපේ. ඒ වුණාට ඒක අර චුට්ටක් මූණ වෙනස් වෙලා හැබැයි. හරි. ඔබත් දීලා බලන්න පොඩ්ඩක්. ලස්සනට හදා ගන්න පුළුවන්. අපි එතකොට වත්තක මේ එකක් හැදුවා. ඊට පස්සේ දැන් අපිට ඕනේ නම් ටීචර්ලගේ ෆොටෝස් වෙනස් කළා. දැන් අපි අර මේ
මේ මොනවද මේ ආරාධනා පත්‍ර ටික අපි හෙට නෙමෙයි අනිද්දා කියලා දෙනවා. තව පොඩි වෙලාවයිනේ තියෙන ආරාධනා පත්‍ර ඒ වගේ නිසදැස් ඒ පැත්ත මං හෙටම කියලා දෙන්නම්. අද අපි ෆොටෝස් ටිකක් ලස්සනට ලස්සන එක එක ආකාරයේ ෆොටෝ ටිකක් අපි හදලා බලමු ප්‍රොන්ට් එකකින් මේ chat GPT ට කියලා ෆොටෝ එකක් හදාගන්න විදිහත් අපි මේ හෙට කතා කරනවා මම. හරි අපි අද සාමාන්‍ය ආකාරයෙන් ෆොටෝ හදන ආකාරයම ගැන තමයි කතා කරන්නේ. මේ කළු සුදු ෆොටෝ එක. නේ මේ තියෙන්නේ කළු සුදු ෆොටෝ එකක්. මේක මං ඊයේ එදාත් කිව්වනේ මේ කලර්ෆුල් කළා. මේ ඩැමේජ් එහෙම ඔක්කොම අයින් කරලා දෙනවා. මම දැක්කා ඔය FB වල දානවා අනේ මගේ ෆොටෝ එක මෙච්චරයි තියෙන තාත්තගේ ෆොටෝ එක. මේක අනේ මේ හදලා දෙන්නකෝ, කලර් කරලා දෙන්නකෝ කියලා. නේ? රයිට් ටීචර්ලාගේ black and white එක දාලා මෙන්න මේ වචන ටික දෙන්නකෝ. හ්ම් zoom කරන්නම් ඕනනම් ෆොටෝ එකක් ගන්න. මේ ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. දැන් ලියා ගන්න වෙලා නැති නිසා මේ වචනේ දුන්නා නම් ඇති. එහෙම නැත්නම් සිංහලෙනුත් දීලා බලන්න මං ඔය කොච්චර කිව්වත් සිංහලෙන් මෙම පින්තූරයේ ඇති අඩුපාඩු සකස් කර මෙය වර්ණ පින්තූරයක් ලෙස සකස් කර දෙන්න කියලා දෙන්න. කළු සුදු ෆොටෝ එකක් අපිට පුළුවන් වර්ණ ෆොටෝ එකක් බවට හදාගන්න. ඊළඟට මෙන්න මේ වාගේ මේ අපි කියනවා නේද මේ වෙන ස්ටයිල් එකකින් අර හදන්නේ ගිබිලි ස්ටයිල්ද මොන එක එක ස්ටයිල් තියෙන ඔයාලගේ පින්තූර හදාගන්න. හරි? මේ වාගේ ස්ටයිල් එකකින් හදාගන්න ඕන නම් මේක නිකන් අර දැන් තරුණ ළමයි එහෙම මේ ස්ටයිල් එකට කැමති පින්තූර හදනවට. මෙන්න මේ වචන ටික දෙන්න එච්චරයි. ෆොටෝ එක දීලා. ෆිල්ම් අර ඒ ෆිල්ම් වල තියෙන රූප වගේ හදාගන්න. මේ මං හිතන්නේ පේනවා. අවුලක් නැහැ පින්තූරේ. මේ වචන ටික දුන්නා නම් ටක් ගාලා හැදෙනවා. මං එහෙම එකක් දැන් හැදුවා මං පෙන්නන්නම් ඕනනම් අර ටීචර්ලා එන්න කලින් මං හැදුවා කීවේ. චුට්ටක් වෙලා ඉන්න ගමන් මං තව පින්තූර දෙකක් හැදුවා. මේකේ උඩින් මේ තියෙන්නේ. මෙන්න මේ ෆොටෝ එක කො මේ ඉඩම දැන් හදාගන්න පුළුවන්. මේ ෆොටෝ එක දීලා මෙන්න ස්ටයිල් එක. මේ හරි. අර කාටූනුත් නෙමෙයි. හරි. මේ ගෑන් ළමයාගේ මූණ දීලා පැන්සලින් අන්ද චිත්‍රයක් වාගේ දෙන්න මං එච්චරයි දුන්නේ. මෙන්න බලන්නකො අර ගෑන් ළමයාගේ රූපේ ආයේ පෙන්සිල් ආර්ට් එකක්. පට්ට ලස්සනයි. මේක පෙන්සිල් ආර්ට් එකක්. ටීචර්ගේ මේ රූපේ දීලා දෙන්න. ළමින්ගේ රූප දීලා මේ විදිහට ගන්න පුළුවන්. ඒත් එක්කම ඉන්න බලන්න ටීචර්ලාගේ පොතේ තියෙනවා නම් අර අපේ දැන් මෙතන 1 2 3 පොඩි ප්‍රාථමික පන්ති වල ගුරුවරුත් ඇති. තව මේ වාගේ මේ මං කියලා දෙන්නම් ඔය සතර පෙර නිමිති පෙන්වන්න රූප හදා ගන්න පුළුවන්. ගිහිගෙය නික්ම යාම ඕන එකක්. දැන් ටීචර්ලා ලස්සනට හදන්න මම මේ හදපුවා බලනකොට මට මතක් වෙන්නේ. හරි. මේවයි කතන්දරයකට දාන්න ෆොටෝ එකක්. කතන්දර පේලියක්. හරි. ඉන්න බලන්න මම මේකේ තිබ්බා මේ කළු සුදු කලර් කරපු එක තියෙනවා. මේ අර එකම රූපය මම ඒකත් කියන්නම් එකම රූපයෙන් ඒ රූපයේ හැඩය වෙනස් නොකර පොඩි කටාන්දරයක් නිර්මාණය කරන්න රූප පෙළක් හදන එක අපිට හදාගන්න. ඒක ටික දීලා බලන්න ඔහොමම. ලස්සනට එනවා. හරි. මේ රූප දෙකක් එකට එකතු කරනවා මේ නරියාගේ හා වගේ කතාව කියන්න. පින්තූරයක් හදලා දෙන්න කියලා කියන්න.
එයා පින්තූරේ හදලා දෙනවා. මෙන්න මේ කපුටගේ කතාවට මම පින්තූරයක් හදන්න කියලා මේ තියෙන්නේ. අන්න ඒක ඇඩ් වුණා එතෙන්ටනේ. කපුටකෝ. අපි අකුරු දාලා හදන ඒවා හෙට නෙමෙයි අනිද්දා හදනවා ඈ. මෙන්න මේවා මේ තබ්ලාවක් ගහනවා වගේ ෆොටෝ එකක් හදා ගන්න ඕන නම් එහෙම කියන්න එයාට. ඈ එයා තබ්ලාවත් අපිට තබ්ලා වාදනය කරන්න බැරි වුණාට එයා හදලා දෙනවා. තමනමද අපිට ෆොටෝස් හදා ගන්න ඕන. අර මෙන්න මේ සිංහයා තමයි වීඩියෝ එකක් කරලා තිබ්බේ මම. මෙන්න කපුටගේ කතාව මම මේ කියන්න හැදුවේ මේ. අර කපුටගේ ගල් ගෙනත් දානවා ඊළඟ රූපේ මෙන්න වතුර බොනවා. දැන් මේ කතාවනේ නේ. මේ වතුර යට තියෙනවා. මේ ගල් කැට ගෙනත් දාන අවස්ථාව දෙන්න. ඊට පස්සේ වතුර බොන අවස්ථාව දෙන්න. එයා පින්තූර තුන ලස්සනට හදලා දෙනවා. ඊට පස්සේ අපිට ඔක වීඩියෝ එකක් කරන්න පුළුවන්. හරි. ඊළඟට මෙන්න මේ වාගේ නේ එකක් හදාගන්නත් පුළුවන්. ටීචර්ලාගේ දැන් ටීචර්ලා එක එක පොඩි පොඩි සයිඩ් බිස්නස් කරන අය ඉන්නවනේ. එතකොට මේකේ මේ පොඩි ටිකක් ලොකුවට මේකට නම් ප්‍රොන්ට් එකක් ලියාගෙන ඇවිල්ලා දුන්නොත් තමයි හොඳ. හරි මේක මං හෙට කියලා දෙන්නම්කෝ. ඒ කියන්නේ මේකත් ප්‍රොන්ට් එකක් ලියාගෙන ඇවිල්ලා ජෙමිනි වලින් මේ chat GPT වලින් ලියාගෙන ඇවිල්ලා මෙතෙන්ට දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මෙතනම මේ බර්ගර් එකක් තියෙනවා මිල දාලා අපි අකුරු ටික දාන එක හෙට කියන්නම්කොම. මේකත් නිකන් මං හදපු එකක්. බලන්නකො ලස්සනටම තියෙනවනේ. හරි. රයිට්. අපි යමු බලන්න ඊළඟ කොටසට. මෙන්න මේ අර එකම රූපයක් අරගෙන ඒවා ළමයින්ට කතන්දරයක් ගොඩ නගන ආකාරයට පියවරෙන් පියවර ඉදිරියට යන්න. හරි. රයිට්. ඊට පස්සේ මේ අර අනවශ්‍ය පින් මේ මිනිස්සු එහෙම අයින් කරන්න පුළුවන්. මෙන්න මේ වචනේ දාලා remove all the people in the background එකේ ඉන්න ඔක්කොම මිනිස්සු අයින් කරන්න. එක්ක නැත්නම් දැන් අපි ෆොටෝ එක 3 දෙනෙක් ඉන්නවා කියලා හිතන්නකෝ. ටීචර්ට ඕනේ දෙපැත්තේ දෙන්න එක්ක නැත්නම් වම් පැත්තේ එක්කෙනා අයින් කරගන්න. එයා දැන් තරහයි. තරහ එක්කෙනා අයින් කරගන්න ඕන ඈ remove කියලා ලියලා වම් පැත්තේ එක්කෙනා නම් වම් පැත්තේ ඉන්න පින්තූරයේ ඉන්න මේ පුද්ගලයා remove කරන්න ඉවත් කර දෙන්න කියලා සිංහලෙන් ලියන්නත් පුළුවන්. නැත්නම් මේ වගේ ඉංග්‍රීසියෙන් ලියන්නත් පුළුවන්. හරි. මේ රූපය මේක ටික අයින් කරලා දෙන්න කියලා. right. එතකොට අපි මේ ටික හෙට කතා කරනවා. මේ වාගේ පුංචි කාලේ මේකට ප්‍රොන්ට් එකක් ලියා ගන්න ඕන. මෙතනිනුත් පුළුවන්. මේකට වඩා ප්‍රොන්ට් එකක් නේ. මේ වාගේ කතන්දරයකටත් ප්‍රොන්ට් එකක් ලියන්න ඕනේ. ඒ කියන්නේ ජෙමිනි වලට නෙමේ මම ඒකත් අනිද්දා කතා කරන්නම්. මේ වාගේ මං ඊයේත් පෙන්වුවානේ. මේ වාගේ අකුරු ටිකක් දාලා එකක් නම් ඉතින් අපිට මං එදා කියලා දුන්නා. මේ පින්තූරේ දාලා මෙහෙම හදාගන්න පුළුවන්. ඒකට ලොකු අමාරුවක් වෙන්නේ නැහැ. මේ වාගේ වටත් ටිකක් ෆ්‍රොන්ට් එකක් ලියලා හදනවා නම් ලස්සනට හදාගන්න පුළුවන්. හරි. මේ වගේ නම් දැන් මං අර පෙන්නුවේ. ඒ වගේ එකක් අපිට ලියන්න පුළුවන්. ඒ වගේ එකක් ලියනකොට මෙතන අලුත් chat එකක් අරගෙනම ලියන්න. බලන්න ලියලා මට ලස්සනට දෙන්නකෝ. අ, 'සිදුහත් කුමරු
ඒ වගේ පරණ ඒවාට පොඩ්ඩක් ලස්සනට ලියලා දෙන්න. එතකොට අල්ට්‍රා රියලිස්ටික් කියලා දාන්න. හරි? සිදුහත් කුමරු ඉපදීම. ඉපදීමේ අවස්ථාව නිරූපණය කිරීම සඳහා මට පින්තූරයක් දෙන්න. යසෝදරා දේවිය අලංකාර ලෙස වස්ත්‍රාභරණ වලින් සැරසී සිටිය යුතුය. අකුරු වැරදි ඇති, සමහර ඒවා ගණන් ගන්න එපා. දෙවිවරු අහසේ සිට මල් ඉසින අතර සේවිකාවන් පස්සෙක සිටි. ටිකක් විස්තර කරන්න. නෙළුම් මල් 7ක් පසුපසට තිබිය යුතුය කියලා දාමු. ඔය ඇති. හරි? දැන් අර වගේ ඒක අන්න මට දෙන්න බැරි වුණා රියලිස්ටික් කියන වචනේ. දැන් මේවා ලියලා බලමු මෙයා කොහොම දෙයිද කියලා. ලස්සන ලස්සන නොවුනොත් රියලිස්ටික් කියලා දෙන්න. රියලිස්ටික්, අල්ට්‍රා රියලිස්ටික්. ඔය ආවේ පට්ටෙට. නෙළුම් මල් 7 නෙමෙයි 200ක් විතර දාලා. දෙවිවරු මල් ඉසිනවා. නේ? පට්ටයි. ඒක ලස්සනයි. නේ? සම්පූර්ණයෙන්ම සිදුහත් කුමාරයේ උපන් ඇඳුමින්මයි ඉන්නේ. නේ? බලමු. මේ තියෙන්නේ. ලස්සනට අය පට්ටයිනේ. බලන්නකො කලර්ස් එහෙම ඉතින් මේ දෙවිවරු මං කීවනේ අහසේ ඉන්න ඕනේ කියලා. නේ? මේ ඉතින් මොනවයි මෙහෙම රූපයක් හදලා දරුවෙකුට දෙන්නකො එකේ දෙකේ පන්ති අයට වාක්‍ය 5ක් ලියන්න කියලා 5ට 15ක් ලියයි. නේ? නෙළුම් මල් කීයක් තියෙනවද කියලා ගණින්න කියන්න. නේද? නෙළුම් මල් පේලියක් තියලා ගණ ටික ගණී. ගණිතයේද විද්‍යාවද ඉංග්‍රීසිද ඔක්කොම ටික උගන්වන්න පුළුවන්. ලස්සන නැද්ද? ටීචර්ගේ පෙළපොතේ තියෙන ලබන සතියේ එනකොට ලබන හෙට නෙමෙයි අනිද්දා තියෙනවා. අනිද්දා එනකොට පෙළපොතේ තියෙන රූප දෙකක් තුනක් ෆෝන් එකෙන් ෆොටෝ ගහගෙන එන්න. හරි? ෆෝන් එකෙන් ෆොටෝ ගහගෙන එන්න. එතකොට අපි ඒවත් සකස් කරනවා මේ වගේ 3D ස්ටයිල් එකකට හදලා දෙනවා. අලුත් ස්ටයිල් එකකට හදලා දෙනවා. හරි? රයිට්. එහෙනම් ඔන්න අදට ඇති කියලා හිතෙනවානේ. පැය දෙකක් විතර එක දිගට ඉගෙනුවා මම. කිසිදු විවේකයක් විනාඩි 5කවත් විවේකයක් ටීචර්ට දුන්නේ නැහැ. පැය දෙකම කියවලා ඉගෙනුවා. අපි කතා කළා මෙන්න මේ ටික. මම ටීචර්ලට කිව්වා මේවා හදන විදිහ මං අනිද්දා කතා කරනවා. මේ වගේ රූපයක් මේ වගේ එකක් හදා ගන්නත් පුළුවන්. මේ වැඩබිමක දර්ශනයක්. ඒකට ෆ්‍රොන්ට් එකක් සීගිරියේ පින්තූරයක් ඒවට දෙන්න එහෙම. හරි? මේවටත් ඉතින් මේ හැලි වඳුරකගේ රූපයක්, කොටියෙක්ගේ රූපයක්, මේ මහලු කාන්තාවන් දෙදෙනෙක් වාඩි වෙලා එළවලු විකුණන ආකාරයේ දැක්වෙන පින්තූරයක් මට දෙන්න කියලා දෙන්න. හරි? මෙන්න කාටූන් ස්ටයිල් එකෙන් ළමයි දෙන්නෙක් මල් වලට වතුර දානවා වගේ කියලා දෙන්න. අපි වීඩියෝ හදනවා ඊළඟ දවසේ. AI ගැන අපි කියලා දුන්නා. AI වල වැදගත්ම දේ ඩීප් ලර්නින් එකක් තියෙන්නේ කියලා මතක තියාගන්න.
මේ වචනේ අකුරුත් එක්ක පතක තියාගන්න ඉංග්‍රීසියෙන්ම මට ප්‍රොම්ප්ට් එකක් දෙන්න කියලා අපි හෙට අනිද්දා ලස්සන ප්‍රොම්ප්ට් එකක් අරගෙන ටීචර්ලාගේ හිතේ ටීචර් හරියට මේ චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක් වෙන ටීචර්ගේ හිතේ තියෙන රූපෙම මං අරන් දෙනවා. මට chat එකක් දාලා කියන්න මට මෙහෙම මෙහෙම මේ වාගේ තියෙන කියලා එහෙමම දෙනවා. ඇඟිලි පුරුකක් ගානේ ලියන්න ඇඟිලි පුරුකක් ගානේ දෙන්න පුළුවන්. වම් ඇඟිල්ලේ මුද්දක්, දකුණු ඇඟිල්ලේ මුද්දක් ඊළඟ එහෙමම ලියන්න පුළුවන්. හරි. ඒකට ප්‍රොන්ට් එක. කරේ මොනවද, මාල මොනවද, සියල්ලම කොණ්ඩේ හැටි සියල්ලම ප්‍රොන්ට් එක තමයි වැදගත්. ඒ නිසා මම හිතනවා ටීචර්ලට අද ප්‍රොන්ට් එකක් කියන්නේ මොකක්ද කියලා අවබෝධයක් ආවා. ඊට පස්සේ අපි අවශ්‍ය දේවල් ටික අපි කීවා ප්‍රොන්ට් එකේ වැදගත්කම මම මේ ලියනකොට ටීචර්ලට තේරෙන්නේ නැති වැරදුන තැන් මං හරි ගස්සන්නත් කියලා දුන්නා. හරි. එතකොට ඒ වගේ ලියන විදිහ කියලා දුන්නා. මේකේ මේ pixel art, realistic, high quality, 3D ඒ වගේ වචන ටිකක් තියන්න කිව්වා. රේසියෝ එක හොඳට මතක තියාගන්න 9:16 නිතරම දාන්න ටීචර්ලා ෆෝන් එක යූස් කරනවා නම්. එතකොට දික් අතට ෆෝන් එක පිරෙන්න රූපේ තියෙනවා 9:16. හරි. ඊට පස්සේ අපි මේ වගේ ආවන්ගේ රූප මේ ටික හැදුවා. රයිට්. ඊට පස්සේ මේ වගේ වචන ටික මං දුන්නා golden hour කියන්නේ හන්දෑවක high details high quality ultra realistic කියලා තියාගන්න ඔය බුදුහාමුදුරන්ගේව පරණ රජවරුන්ගේව එහෙම අධි යථාර්ථවාදී ලෙස දෙන්න කියලා අපි දෙනවා ඊළඟ හැඟීමුත් දෙන්න මූණේ තියෙන හැඟීම් හරි වැදගත් මේ බලන්නකෝ මම ඒකත් කියලාම නතර වෙන්නම් හරි ටීචර්ලා තව ටිකක් ඉන්න ඔවුනේ නේද මම යසෝදරාවක් නේ ගැහුවේ සමා වෙන්න ඕන ටීචර්ලා වචනේ වැරදිලා මහාමායා දේවියනේ නේ යසෝදරා බිරිඳනේ මට ඒක තැපලුණා නේ පැටලුණා ගමන්නේ මේ මතක් කරපු එක හොඳයි ටීචර් නේද කියෝගෙන ගියා මහාමායා දේවියද යසෝදරාද කියලා අමතක වුණා හරි රයිට් මතක් කළාට ගොඩක් ස්තුතියි ඒක හරියට දෙනකොට වචන ටික හරි මම අර එකට දිගට කියාගෙන ගිය නිසා වචන දෙක පැටළුනේ රයිට් මෙන්න මේක මම බලන්න කිව්වේ මේ හැංගීම් කියන එකට මේ ආයක මේ මම වීඩියෝ එකක් කරපු එකනේ වීඩියෝ එකක් නොකරපු ඒවා තියෙනවා මේ බලන්නකෝ හැංගීම් පෙන්වන්න ඒකත් වීඩියෝ එකක් කරපු එකනේ මම ওই ටික ඉස්සලා පින්තූර හැදුවා මේ තියෙන්නේ චුට්ටක් එක බලන්න හරි වැදගත් මේ මෙයාගේ නිකන් වේදනාකාරී හැඟීම තියෙනවනේ මූණේ මං කිව්ව එහෙම එකක් දෙන්න කියලා වේදනාකාරී විදිහට මේ බලන්නකොනේ අඬනවා අඬන හැඟීමක් දෙන්න කියන්නේ රූපෙට නේ පිච්චෙනකොට තියෙන මේ බලන්න පොඩ්ඩක් අර මම කිව්වා මේකට මේ පොඩ්ඩක් අර මේ යන්තම් අත ගන්නකොට පොඩි සැනසීමක් දැනෙන මූණ නේ මේ සිනාමුසු මුහුණ බලන්නකෝ ඒ හැඟීම් ටික ටීචර්ලාට පේනවනේ ඒකේ වෙනස මේකට මම දුන්නේ සිනාමුසු මුහුණක් දෙන්න කියලා ඒ කතාව දන්නවනේ මම කතාවේ වීඩියෝ එකක් හැදුවා මේ කතාවේ වීඩියෝ එක මම මගේ FB එකට දැම්මා මේ එකට එකතු කරලා ටීචර්ලා බලන්න අර මැටි ගුලියක වටිනාකමක් නැතුව ඉඳලා නේ එයාට වටිනාකමක් දෙන කතාවක් නෙමේ යන්නේ ඒකට මම මේ මෙහෙම තමයි හැදුවේ මේ කෑලි කෑලි අරගෙන ඒ කෑලි කෑලි වෙන වෙනම වීඩියෝ කරලා මේ හරි අර රූප මේ මං ඇනිමේෂන් කළා ඒවා කියලා දෙනවා ටීචර්ලාට මේ ලස්සනයිනේ ඉතින් බලන්නකෝ ටීචර්ලාට කොච්චර පන්ති කාමරේ මේ තාක්ෂණය භාවිත කරලා මේ හරි මේ තාක්ෂණය භාවිත කරලා මේ වැඩ කරන්න පුළුවන්ද මමයි චූටි කේතලේ මොනවද පුංචි ළමයි ඉන්නවනම් තියෙනවනේ රයිට් අපි ඒ ටික කතා කරනවා මම ඒ ටික ගැන කතා කළා අපිට අවශ්‍ය නැති දේවල් ගැන කියන්න කීවා මම අනවශ්‍ය දේවල් ගැන ඊට පස්සේ අපි පින්තූර හැදුවා
විවිධාකාරයේ පින්තූර හැදුවා මේ වාගේ දෙන්න දෙන්න එකතු කරලා හැදුවා තනි තනි ඒවා හැදුවා. මේ ගෝල්ඩන් නව එකක් මේ වාගේ ලෑන්ඩ්ස්කේපින් එකක් මිදුලක් හැදුවා. ඊළඟට මේ වාගේ ලස්සන ස්ටයිල් පින්තූර හැදුවා. රයිට් මේ වාගේ පින්තූර හැදුවා. ගොඩක් කළා. කළු සුදු පින්තූර වර්ණ කළා. වර්ණ ඒවා කළු සුදු කළා. පෙන්සිල් ආර්ට් හැදුවා. ලොකු කොටසක් මං හිතනවා අද කවර් කළා කියලා. ඉතින් ටීචර්ලට මම අද කියලා දුන්න දේ තේරුණා නම් ගෲප් එකට මැසේජ් එකක් දාන්න. මොකද ටීචර්ලා කිව්වොත් මම හොඳයි සර් තේරුණා මේ ටික තේරුණේ නැහැ කියලා මට පුළුවන් ඒ ටික ඊළඟ දවසේ පොඩ්ඩක් හදාගෙන තව ටිකක් වේගෙන් තව ටිකක් හිමින් කියලා දෙන්න. තේරුණ ටික තේරුණා නම් තේරුණා සර් කියලාත් මැසේජ් එකක් දාන්න. හදපු පින්තූර ටික දාන්න. ටීචර්ට වටිනාම පැය දෙකක් කියලා මම හිතනවා. ටීචර්ලාගේ දරුවෝ ඉන්නෝ නම් ඒගොල්ලන්ට ලස්සන වැඩසටහන් ටිකක් කරන්න පුළුවන්. අපි එහෙනම් හෙට අද නෙමෙයි හෙට නෙමෙයි අනිද්දා ආයේ මුණ ගැහුමු. සියලු දෙනාටම එහෙනම් සුබ රාත්‍රියක්. good night. මම මේක දැන් රෙකෝඩින් එක මේ කන්වර්ට් වෙන්න පැය දෙකක් විතර යනවා. හරි. ටීචර්ලා දැම්ම ඉල්ලන්න එපා මේක දෙන්න දෙන්න කියලා. මේක Zoom එකේ කන්වර්ට් වෙන්න ඕනෑනේ. කන්වර්ට් වෙලා මේක දැන් පැය දෙකක එකක් මට මේ WhatsApp දාන්න බෑ. මං YouTube දාලා link එක දාන්නේ. YouTube එකට අප්ලෝඩ් වෙන්නත් පැය භාගයක්වත් යනවා. හරි මේක YouTube එකට අප්ලෝඩ් වෙන්නේ. ඒ නිසා මම රෑ කීයට හරි දාන්නම් අප්ලෝඩ් කරගත්තොත් නැත්නම් හෙට උදේ අනිවාර්යෙන්ම දානවා. දැන් රෑ කන්වර්ට් වෙන්න දාලා අප්ලෝඩ් වෙන්න දාලා හරි නිදාගෙන උදේට අනිවාර්යෙන් දානවා. ඒ ටිකත් බලලා වැඩ කරන්න. මොනවා හරි අහන්න දෙයක් තියෙනවා නම් අහන්න. එහෙනම් අදට ඇති සියලු දෙනාටම සුබ රාත්‍රියක්. good night. මට මැසේජ් එකකුත් දාන්න මේ මේකේ මේ ගෲප් එකේ හොඳයිද නරකයිද කියලා. හරි